පේනව නේද? හරි පේන්න ඕන. හරි ස්ක්‍රීන් එක පේනවනේ. හරි. අපි ඊයේ මෙතනට එනකම් කරා. මෙතන ඔයගොල්ලන්ට මතක ඇති. අපි මෙතන ඉඳන් අද කන්ටිනියු කරමු. හරි. විනාඩි 5ක් අපි බලමු කට්ටිය එනකම්. එතකන් ටක් ගාලා ඔයගොල්ලෝ මේ ගාන හදන්න බලන්න. නිකන් try එකක් දෙන්න බලන්න. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ වෙන්නේ කියලා රූප සරහනක් ඇඳගෙන try එකක් දෙන්න බලන්න. විනාඩියක් දෙන්න. BC ත්‍රිකෝණයේ BC පාදයේ ඊතෙක් දික් කර තිබේ. BAC සමානයි CAD වනසේත් CE පාදය DED හමු වනසේ AD ඇඳ ඇති අතර මෙන්න මෙහෙමයි කියලා කියනවා. අපිට විභාගෙදී සමහර වෙලාවට මේ වගේ අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඒ කියන්නේ රූප සටහන දීලා නැහැ. අපි දැන් මේක ඇඳ ගන්න ඕනේ. අපි එනවා රූප සටහන ඇඳගමු. කොහොමද අඳින්නේ? ABC ත්‍රිකෝණේ BC පාදයේ ඊතෙක් දික් කර ඇත. හරි. එහෙනම් අපි මුලින්ම රූප සටහන දාගමු. හරි. එහෙනම් රූප සටහන මම අඳිනවා. බලන්න. එහෙනම් ABC පාදයනේ. ඔන්න මගේ ත්‍රිකෝණය. හරි. මට කියලා නෑ මේක මොන ත්‍රිකෝණයක්ද කොහොමද කියලා. එහෙනම් ABC ABC කියලා හරි අපි ගමු. එහෙනම් මේකේ මෙන්න මේ පාදයේ දික් කරලා තියෙනවා. හරි. ඔන්න ඔහොමනේ කියන්නේ. හරිද? හරි. එහෙනම් අපි මේක නම් කරමු. මෙයා කියන්නේ B C හරිද? ත්‍රිකෝණේ BC අප්පා. දැන් බලන්න මේ මං කරපු වරදක්. හරි. මේ මං කරපු වරදක් බලන්න. හරිද? ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ BC පාදය තමයි ඊටෙක් දික් කරලා තියෙන්නේ. දැන් මං ABC පාදේ මොන පාදයේද දික් කරලා තියෙන්නේ? AB පාදේ. මේක වැරදි. හරිද? මේක වැරදි. එහෙනම් මේ වරද නිවැරදි කරගන්න දැන් මට පුළුවන් ලේසියෙන්ම මේක කරන්න. මොකද මට තියෙන්නේ මේ ටික මාරු කරන්න විතරයි. නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මේ කියලා තියෙන විදිහට වැඩේ කරන්න. හරිද? දැන් මම කරපු වරද තමයි මම ඔහේ පාදයක් දික් කරලා ඇඳපු එක. ඒක වැරදි. නමුත් ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිද? මම මේ වැරද්ද ඕගොල්ලන්ට පෙන්වලා දෙනවා. හරිද? ඒක මට වැරදුනා. හරි. ඒක ආයේ ඕගොල්ලෝ වරද්දන්න එපා. හරි? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මගේ ABC ත්‍රිකෝණය. හරි. මම ABC ලකුණු කරගන්නම්. එතකොට මට පුළුවන් වැඩේ කරගන්න. මෙන්න A B C පාදය මෙන්න ABC ත්‍රිකෝණය ඊට පස්සේ BC පාදය ඊටෙක් දික් කර ඇත. හරිද? ඊට පස්සේ මම මේ කියවනවා මෙන්න මේ BC පාදය තමයි දික් කරලා තියෙන්නේ. හරි. ඔන්න වැඩේ අඳින්න ගියාම පොඩ්ඩක් අවුල් වෙනවා. හරි. හරිද? අපි අඳිමු මේක ටිකක් මෙන්න මෙහෙම බලන්න. හරි nice. හරි. මම මේක E කියලා දාගන්නම්. හරිද? මේක E. හරිනේ. හරි. මේක ආයිත් අපි බලන්න ඕනේ මේක අපි හරියටම ඇඳගෙන තියනවාද කියලා. හරිද? සමහර විට මේක වැරදි වෙන්න පුළුවන්. මොකද මං දැන් BC පාදේනේ දික් කරලා තියනවා කිව්වේ ඊතේ. එතකොට මං හිතුවා BC පැත්තට තමයි C පැත්තෙන් තමයි දික් වෙලා තියෙන්නේ කියලා. අපි බලමු. මෙයා මේ කෝණයක් ගැන කියනවා. මොකද්ද බලන්න? BAC කෝණය බලන්න. මෙන්න මෙතන මෙයා කියනවා BAC කෝණයක් ගැන. හරිද? එහෙනම් බලන්න මෙන්න BAC නේ. එහෙනම් මෙන්න මේ කෝණය. BAC කෝණය සමානයි CAD බලන්න. CAD කො මේක CAD CAD කො මෙන්න C මෙන්න A D කො D දන්නේ නැහැ D මේකේ කොහෙවත් කියලා නැහැ හරිද වනසේත් CE පාදය බලන්න CE පාදය D හිදී හමුවනසේ AD ඇඳ ඇති අතර දැන් මේක නිකන් අපිට නිකන් හෙන කලවම් මැල්ලුමක් වගේ නේද නිකන් මේක කියවනවා ඔහේ කිසිම එකක් නැහැ එතකොට අපි කරන්න ඕනේ අපිට මේක අපැහැදිලි වෙච්ච තැන ඉඳන් ආයි කියවන්න පටන් ගන්නවා. හරිද? අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න ABC ත්‍රිකෝණයේ BC පාදයේ ඊතෙක් දික් කර තිබේ. හරි නේද? මෙන්න ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය එහෙනම් මොකද? CE පාදය තියෙනවා. හරිද?
BAC කෝණය බලන්න. BAC කෝණය සමානයි CAD වන විදිහට. දැන් මේ කියන විදිහට මේ තියෙන්නේ BAC නේ. මෙන්න මෙතන තමයි BAC තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ BAC. හරිද? එතකොට CAD කො CAD අපි දන්නේ නැහැ. D ඔය කොහේ හරි ඇති. හරිද? වනසේ CE පාදයේ D හිදී හමුවනසේ. හරිද? හොඳට බලන්න මේ කියන කාරණාව අපි ලියා ගන්න ඕනේ හරියට. හරිද? එහෙම නැති වුණොත් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හරිද? CAD CE පාදයේ D හිදී හමුවනසේ. අන්න CE පාදයේ D වලදී හම්බ වෙනවලු. AD ඇඳ ඇති අතර. අන්න AD ඇඳලා තියෙනවලු. අන්න වැඩේ. හරිද? AD තමයි ඇඳලා තියෙන්නේ. දැන් අපි AD ඇඳ ගන්නත් ඕනේ. මොකද්ද මේ කියන්නේ? මට නම් අදහසක් නැහැ. හරි. මම ඕගොල්ලන්ට විනාඩියක් දෙන්නම්. ඕගොල්ලෝගේ රූප සටහනක් ඕගොල්ලෝ ඇඳලා WhatsApp එකේ chat එකට දාන්න බලන්න. විනාඩියක් දෙන්නම්. නිකන් ඕගොල්ලන්ට හිතෙන මෙන්න මේ වගේ රූප සටහනක් වෙන්නේ නැති කියලා හිතෙන රූප සටහනක් අඳින්න බලන්න ටක් ගාලා. මොකද මේක අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ ජ්‍යාමිතිය කියන්නේ තනිකර හිතන එකක් තමයි මේ ජ්‍යාමිතිය කියලා කියන්නේ. හරි? ඒ නිසා ටක් ගාලා මම ඕගොල්ලන්ට වෙලාව දෙනවා. විනාඩියක් කරන් ටක් ගාලා මේක අඳින්න බලන්න. ඉක්මන් කරන් විනාඩියක් දෙන්න. ඉක්මනට. හරි. දැන් වෙලාව 9:11යි. හරි. 9:15 වෙනකම් වෙලාව දෙනවා මේක කියවලා ඕගොල්ලන් රූප සටහන අඳින්න. හරි. ඇහෙනවද? හරි. අපි තාම ලොකු දෙයක් පටන් ගත්තේ නැහැ. මේ හරි. මට හරි. කට්ටිය එවලා තියෙනවා. ඔව්. එවලා තියෙන දෙක නම් හරි වගේ. හරි. අපි බලමු. හරි. අපි බලමු. මොකද කාරණාව කියලා. මෙයා මේ කියන එක අපි බලමු. හරි. මම කට්ටියට වෙලාව දුන්නා. කට්ටිය වැඩ කරනවා. මට හරි සන්තෝෂයි ඒක ගැන. හරි. අපි යන් ඉස්සරහට. හරි. මේකේ හරි මං හිතනවා අනිත් අයත් ගෙදරදී මේක උත්සාහ කරනවා ඇති කියලා WhatsApp එකට දැම්ම හෝ නැතා හෝ ඒක මං හිතනවා වැඩ කරනවා ඇති කියලා. හරි. අපි බලමු මෙන්න මේකේ BAC BAC කියන්නේ මෙන්න මේ කෝණය. හරිද? මේ කෝණය අපි ඒක දන්නවා. ඊට පස්සේ CAD බලන්න. CAD මේ කොය හරි තමයි තියෙන්න ඕනේ. මොකද මේ කෝණය මේ හරියෙන් එන්න ඕනේ. කියන්නේ මේ කෝණ දෙක සමානයි නම් අනිවාර්යෙන් මේ ළඟින් තමයි මේක කැරකෙන්න ඕන. හරි වනසේත් CE පාදයේ D හිදී හමු වනසේත් මේ එහෙනම් මේකෙත් හම්බෙන්න ඕන. එහෙනම් අපිට මේක අඳින්න වෙන්නේ මෙන්න මේ විදිහට බලන්න මෙන්න මෙහෙම අඳින්න වෙන්නේ. බලන්න. ඔන්න ඔය වගේ රූප සරහනක් තමයි මට අඳින්න වෙන්නේ. හරිද? ඇයි මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕනි කියලා කියනවා. මෙයත් x මෙයත් x. හරිද? එහෙනම් අපිට සමානයි කියලා ගන්න පුළුවන්. මොකද මේ දෙක සමාන වෙනසේ තමයි තියෙන්නේ. හරිද? එතකොට මේකේ D මෙතන. මේ තියෙන්නේ. මෙන්න මෙතන D. හරිද? රූප සරහන ඇඳ පැහැදිලිද? ඔව් කවුරු හරි මේක එවලා තිබ්බා. ඔව් හරි. ඇඳලා තිබ්බ තුන් දෙනෙක් හතර දෙනෙක් විතර එවලා තිබ්බා. ඔව් මේකත් හරි. ඔව් ඔක්කොම ටික හරි. ඇඳලා තිබ්බා හරි. හරි. හරි නයිස්. හරි අනිත් අයත් ඔව් හරි. හරි අනිත් අයත් මේක හරියට ගල්ලා ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. දැන් අපි බලමු වනසේත් CE පාදයේ D හිදී හමු වනසේ. හරි DAD ඇඳලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා මෙයා මෙන්න මෙතන විශේෂ දෙයක්. බලන්න BAC සමානයි ABC. බලන්න BAC කො BAC සමානයි ACB ACB ABC ABC කියන්නේ මේක. ආයි මෙන්න මේකත් සමානයිලු. මේකට මේක සමානයිලු. එහෙනම් දැන් අපි අර ඉස්සෙල්ලා x කියලා ගත්ත නිසා මම මෙතනට x කියලා දාගන්නම්. හරි ඒක දාගත්තා. ඕ නැතා. ඕ කියලා ප්‍රශ්නයක් නෑ. අපි මේක මේ අපේ ගාන පැහැදිලි කරගන්න තමයි දාගත්තේ. හරි. දැන් මෙයා මේ කියන එක අපි බලමු. හරි. මෙයා මේ කියන ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ මොකද්ද මෙයා කියන්නේ කියලා. හරිද? ප්‍රශ්නේ මෙයා කියනවා පළවෙනි එකේ කියනවා ACD කෝණය සමානයිලු 2ABC වලට බව පෙන්වන්නලු. ඔන්න ඕක තමයි කාරණා. හරි. ACD කො මෙන්න අපේ A හරි ACD මෙන්න මේක. මෙන්න මේ කෝණය
2යි ABC කියලා පෙන්වන්න ඕන. 2යි ABC. බොහොම සරලයි. මම හිතන්නේ මේක දැක්ක ගමන් පේන්න ඕනේ කාරණාවක්. මේ කෝණය වගේ දෙගුණයක් කියලා පෙන්වන්නලු මේක. ඒ කියන්නේ මේක x නම් මේක 2යි x කියලා තමයි පෙන්වන්න කියන්නේ. හරි. අපි දැන් දන්නවා. හරිද? මෙතන තියෙන ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙම නේද? අපි දන්න ප්‍රමේයකනේ. හරි. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් මොකද්ද කාරණාව? එහෙනම් මම ලියනවා මේ කෝණයයි මේ කෝණේ එකතුව සමානයි මේ කෝණයට. නේද? ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. හරි. අපි දන්න දේ ලියමු. මම ලියනවා ABC ඒ කියන්නේ මෙන්න මේ කෝණය ධන මොකද්ද? මේ කෝණය BAC. BAC සමානයි ACDට. ACDට. හරිනේ? ACDට. මේ කෝණ දෙක එකතුව මේකට සමානයි. දැන් බලන්න විශේෂ කාරණාවක් තියෙනවා මෙන්න මෙතන බලන්න මෙන්න මෙයා මෙන්න මෙහෙම කියලා දෙනවා මේ BAC සමානයි ABC මේ කෝණ දෙක සමානයි කියන. එහෙනම් මට කියත හැකි මොකද්ද? BAC සමානයි ABC. මොකද්ද මේකට අපිට කියත හැකි දත්තය. හරිද? දත්තය. හරි. මෙතනට අපිට ලියද හැකි ත්‍රිකෝණයක පාදයක් දිගින් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට සමානයි කියන ප්‍රමේයයෙන් තමයි අපි මේ කොටස ගත්තේ. දැන් BAC සමානයි ABC කියන දත්තය අපි පාවිච්චි කරා. එතකොට අපිට පේනවා මෙන්න මේක අපිට පෙන්වන්න කියන්නේ 2යි ABC කියලානේ. එහෙනම් මෙතන BAC වෙනුවට මට ABC කියන එක පාවිච්චි කරන්න පුළුවන් නේද? මතකද ප්‍රත්‍යක්ෂ වලින් අපිට මේක පාවිච්චි කර හැකියි. මේක වෙනුවට මේක සමාන රාශීන්ට සමාන රාශීන් සමාන වේ. හරි. එහෙනම් මට කියත හැකි ABC ධන දැන් මෙතන BAC වෙනුවට මම ලියනවා නැවත ABC. හරි. මොකද A දෙක සමානයි කියලා අපි දැන් ගන්නවා. හරි. සමානයි ACDට. හරි. එහෙනම් මේ දෙක එකතුව කීයද? 2යි ABC සමානයි ACDට. පැහැදිලිද? හරි. මම හිතන්නේ වැඩේ පැහැදිලි වෙන්න ඕන. හරි. තේරුණාද නැද්ද කියලා මැසේජ් එකක් දාන්න ටක් ගාලා. වැඩේ මොකද කියලා බලන්න. ඉක්මනට මැසේජ් එකක් දාන්න තේරුණාද නැද්ද කියලා. මොකද කියලා බලන්න ඉක්මනට දාන්න බලන්න. ඉක්මනට තේරුණාද නැද්ද? හරි. ආයෙ පොඩ්ඩක් කියන්න. නයිස්. හරි. හරි. අපි ආයෙ තව පාරක් බලමු. හරි. තව පාරක් බලමු. ඒක පැහැදිලි වෙනකන් අපි බලමු. හරි. දැන් මේකේ කාරණාව තමයි අපිට කියන්නේ මෙන්න මේ දෙක පෙන්වන්න කියලානේ. මෙන්න මේක. හරිද? මම ආයෙ මකලා ලියන්න. බලන්න. අපේ පළවෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ මොකද්ද? ACD සමානයි 2යි ABC කියලා පෙන්වන්න කියලා. හරිද? 2යි AB කියලා. හරි. එතකොට මෙතනදී තියෙන විස්තරය තමයි මොකද්ද? 2යි ABC. හරි. ACD කෝණය පේනවද? ඔව් හරි. ඒක හරි. ඊළඟට මේක ABC 2යි ABC කියලා පෙන්වන්න කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ කෝණයනේ. ඒ කියන්නේ මෙන්න මේක. ABC කියන්නේ මේක. මෙන්න මේ කෝණය. එතකොට මේ කෝණය 2යි ABC කියන්නේ මේ වගේ දෙගුණයක්. මේ කෝණය කියන්නේ මේ වගේ දෙගුණයක් කියලා පෙන්වන්න කියන්නේ. ඒක ගැන අපිට අවබෝධයක් ගන්න දෙයක් නැහැ. හරිද? හැබැයි අපි දන්න දෙයක් තියෙනවා. මෙන්න මෙතනදිත් මේගොල්ලෝ අපිට පොඩි දෙයක් කියනවා. මෙන්න මේකයි සමානයි කියලා කියනවා. මෙන්න මේ කෝණ දෙක සමානයි. අපි දන්නවා ත්‍රිකෝණයක් දැක්කහම කෝණ අතර සම්බන්ධයක් එද්දී අපේ ඔළුවට එන පළවෙනි කාරණාවක් තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමානයි කියන එක අපි දැන් දන්නවා. නේ? අපි ඒක දාගත්තා. හරි. ඒක දාගත්තාම මට ගන්න පුළුවන් කාරණාව තමයි මෙන්න මේ කෝණයට මේ කෝණය එකතු කරාම මේක හැදෙනවා. නේද? හරි. එහෙනම් අපේ වැඩේ හරි. අපි ලියමු. මොකද්ද? ACD සමානයි මොකද්ද? මේ ලොකු කෝණය සමානයි මේ දෙක එකතුවට. එහෙනම් ABC ධන BAC. එහෙනම් BAC. හරි. ABC ධන BAC. ඊට පස්සේ මෙන්න මෙතනදී බලන්න මෙන්න මෙතනදී කියනවා මේ පේනවද? BAC සමානයි ABC.
ඒක අපිට දත්තයක් විදියට හම්බුණා. BAC සමානයි ABC. හරි නේද? එහෙනම් මේ දෙක සමානයිනේ. ඒ නිසා දැන් අපි මේ ඉංග්‍රීසි අකුරු වලින් බැලුවොත් පේනවා මේක x මේක x. ඒ නිසා මේක 2x වෙන්න ඕනේ. ඔච්චරේ කාරණා. අපි දන්න දේ ලියන්න. ඊට පස්සේ මෙතනදී මේක පැහැදිලිව ලියනවා. මේ කෝණය වෙනුවට මට ලියන්න පුළුවන් ABC කියලා ලියන්න පුළුවන් කියන එක. හරි. එහෙනම් ACD සමානයි ABC ධන ABC. හරි. එහෙනම් ABC කියන්නේ 2යි ABC. හරි. එහෙනම් ACD ට මේක සමානයි. හරි. දැන් පැහැදිලිද? හරි. මම හිතන්නේ තේරෙන්නේ නැති. හරි. අපි යන් ඊළඟ කොටසට. ඊළඟ කොටසේ අහනවා ADE බලන්න. ADE කොහොමද ADE? අපිට ඕනේ ADE. ADE. මෙන්න මේක සමානයි කියන්නලු. මේක සමානයි කියනවා 3යි ABC වලට. අප්පටසේ 3යි ABC. කියන්නේ මෙන්න මේ කොටස වගේ තුන් ගුණයක් කියලා. කියන්නේ මේක අපි දැන් ගත්තනේ x කියලා. හරිද? අපි මේක ගත්ත x කියලා. හරිද? මේකත් අපි මේව කරමු. හරිද? දැන් මට මේක නම් දැන් පේන්න ඕන. දැන් මේක නොපෙනී ඉන්න නම් හේතුවක් නැහැ. එක ගමන් පේන්න ඕනේ. මේක x ලු මේකත් x. හරිද? මේ දෙක සමානයිනේ. හරිද? ඕගොල්ලන්ට පේන්නේ නැත්තම් මේක ලියන්න කලින් මේ සරලව මේකෙන් දාගන්න. අපිට තේරෙන එකෙන් දාගන්න x වලින් දාගන්න. එතකොට වැඩේ පැහැදිලි. එච්චරයි. ඒක ලොකුවට හිතන්න එපා. ඊට පස්සේ ඒක ගලපලා ලියන්න. හරි? මේක x හරි. අපිට කියනවා මේක 3x කියලා පෙන්වන්න කියලා. කියන්නේ මේ බලන්න මේ ABC කියන්නේ x කිව්වොත් මේක ඒ වගේ තුන් ගුණයක් කියලා තමයි කියන්නේ. හරිද? x වගේ තුන් ගුණයක් කියලා. හරි. මොකද්ද කරන්න පුළුවන්? මොකද්ද කරන්න පුළුවන්? ඕගොල්ලන්ට බැලුවොත් පේනවා මෙන්න මෙතන සරල දෙයක්. මොකද්ද? මේකයි එකතු වෙලා මෙන්න මේ කෝණේ එකතු වෙලා මෙන්න මෙතන 2x වුණා කියලා විසල ගත්තා. නේද? දැන් ඒක පාවිච්චි කළා බලන්න ACD කියන කෝණය 2x කියලා අපිට පෙන්න ගත්තනේ. එහෙනම් 2x උයි මේ x එකතු වුණොත් මේක 3x නේද? මේ තියෙන්නේත් බලන්න ACD ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය නේද මේ තියෙන්නේ? නේද? ඒ බාහිර කෝණේ තියෙන්නේ. එහෙනම් ඒ බාහිර කෝණේ නම් තියෙන්නේ අපිට තියෙන වාසිය මොකද්ද? මොකක්ද ඒකේ තියෙන වාසිය? අපිට මේක පාවිච්චි කරලා ලියත හැකි මේ දෙක එකතුව මේකට සමානයි කියලා. හරි? එහෙනම් අපි ඒක ලියමු. අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. හොඳට බලන්න මම මේ ලියන විදිය. හරිද? මම හිතන්නේ මේ ලියන එක තමයි ඔයගොල්ලෝ හැමෝටම අමාරු. ඒ නිසා මේක හොඳට බලාගන්න. හරි? දැන් අපි ADE ගන්නවා. ADE කියන්නේ මේ කෝණය. හරිද? මේ කෝණය. සමානයි මම කියනවා ඊට අභ්‍යන්තර සම්මුඛ කිව්වහම ACD බලන්න ACD ධන මොකද්ද CAD වලට හරිද මෙතනදී මම කියන කාරණාව බලන්න අපිට මේකෙදී මුලින්ම මේ ගාන හදද්දී අපිට කිව්වා හරිද මේ බලන්න ආට පේනවද කාරණාව මෙන්න මෙතන මෙන්න මේ උඩ මේ මම මේ ලියන ඉරි අඳින දෙක පේනවද BAC බලන්න BAC කියන්නේ මේ කෝණයනේ BAC කියන්නේ මේ කෝණ. ඒක සමානයි CAD මේ කෝණයට සමානයි. එතකොට මේ දෙක සමානයි කියලා කියනවා නේද? ඒ දෙක සමානයි. දැන් අපිට කියද හැකි මේක සමානයි මේක සමානයි මේක. ඒ නිසා මේක සමාන වෙනවා මේකට. හරි? බලන්නකො මම මේ කියන කාරණාව අපිට කියද හැකි නේද මේ තුනම එකිනෙකට සමානයි කියලා. හරිද? බලන්න මට ලියද හැකි BAC සමානයි CAD. හරිද? ඒ කියන්නේ මෙන්න මේක සමානයි මේකට. ඒක ආයි සමාන වෙනව නේද ABC ට. බලන්න මේ බලන්න මෙන්න මෙතනම බලන්න. මේ මෙන්න මේකයි බලන්න මේකේ BAC ආයි මේ BAC සමාන ABC ට. ඒ කියන්නේ ABC සමානයි CAD ට. ඔව් නේද? හරිද? ඊළඟට මට කියද හැකි මට ඒක මම ගත්තේ මේ CAD වෙනුවට මට මෙන්න මේ ABC ලියා ගන්න ඕන හින්දා. හරිද? ඒක ලියා ගන්න ඕන හින්දා තමයි ඒක ගත්තේ. දැන් ACD කෙලින්ම සමානයි 2ABC කියලා අපි ගත්තානේ. ඒක අපිට කෙලින්ම ලියද හැකි. මේ බලන්න. ACD සමානයි 2ABC. මේක අපිට මෙතන අපිට ලියද හැකි මේක දත්තය. මේක සාධනය කරන ලදී. ඒ කියන්නේ අපි ඒක උඩ හැදුවා. හරි? එතකොට අපිට උඩ හදපු එකක් සාධනය කරා කියලා ගන්න පුළුවන්. හරි? එහෙනම්
මෙතන අපිට දැන් ලියද හැකි බලන්න ACD ADE ට ADE සමානයි ACD වෙනුවට 2 ABC කියලා ලියද හැකි 2 ABC කියලා ලියද හැකි ධන CAD වෙනුවට අපි ලියද හැකි මේ CAD වෙනුවට අපි ලියද හැකි 1 ABC කියලා හරි නේද බලන්න ADE සමානයි 3 ABC වැඩේ පැහැදිලිද තේරුණාද මොකද තාත්තේ තේරුණා නම් මැසේජ් එකක් දාන්න ටක් ගාලා හරි එහෙනම් අපි යන් ඊළඟ කොටසට හරි මේක ටිකක් වෙලා ගියා කමක් නැහැ අපි යන් හරි අ ඊළඟට අපිට ප්‍රමේයක් තියෙන්නේ ප්‍රමේය මොකක්ද බලමු අපි හරි ඊළඟ ප්‍රමේය තමයි අපි මේක කතා කරා හරි අ ටිකක් තියන්නලු අ පුතේ මේ මම මේක දාන්නම් ඔයගොල්ලන්ට මේ අද අර මේ PDF එක දැම්මා වගේ මම දාන්නම් නැත්නම් මේ වෙලා මදි මේක ලියන්න ගියෝ ඒ හින්දා මේ මම PDF එක දාන්නම් ඒක බලන් ලියන්න හරි අපි යමු වැඩේට හරි ඊළඟ ප්‍රමේය මේක අපි කලින් කතා කරා හරි ඊළඟ ප්‍රමේය ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය අංශක 180ක් වේ. හරි. ලස්සනට මම පැහැදිලිව ලියලා තියෙනවා ඈ. ඔයගොල්ලන්ට මේ අකුරු කියව ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය අංශක 180ක් වේ. හරි. මේක සරල කාරණාවක් මේ අමුතුවෙන් මේ පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේක අපි කතා කරා. හරි. මේක x නම් මේක y නම් මේක z නම් x ධන y ධන z වලගේ අංශක 180 මේ සරල ප්‍රමේයක් හරි මෙයා කියනවා මෙන්න මේකේ ACB වලගේ හොයන්න කියලා අනේ ඒකට නම් වෙලාව දෙන්න ඕනේ නැහැ හරි ACB කියන්නේ මෙන්න මේක එහෙනම් මට කියද මොකද්ද මේ අංශක 60යි මේ අංශක 40යි ACB එකතු වුණාම අංශක 180කට සමාන වෙනවා එතකොට මෙතනින් 100 ධන ACB සමානයි 180යි එහෙනම් ACB 180 මේක එහා පැත්තට ගියාම ඍණ 100ක් වෙනවා එහෙනම් අපිට මේක අංශක 80යි කියලා ගන්න පුළුවන් ACB හරිද පැහැදිලි ඇති හරි මේක නම් සරල ප්‍රමේයක් මොකද දෙයක් නැහැ හරි ඊළඟ එක හදන්න විනාඩියක් දෙන්න ඊළඟ දෙකම හදන්නු දෙකම ඊළඟ සාධනයක් තියෙන කමන්නේ මම පළවෙනි එකට වෙලාව දෙන්නම් ඒක ඉවර නම් දෙවෙනි එකත් හදන්න හරි විනාඩියක් දෙන්න ඉක්මන් කරන්න අපි යම් වැඩේට හරි එතකොට මේකේ තියෙනවා රූපයේ දක්වන තොරතුරු භාවිතයෙන් x අගය සොයන්න හරි අපි දන්නවා මෙතන x තියෙන්නේ අභ්‍යන්තර කෝණ නේද මේ බලන්න අභ්‍යන්තර කෝණ විදියට තමයි මේ x තියෙන්නේ මේ අභ්‍යන්තර කෝණ හරි එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180යි සමාන ලියනවා 2x ධන x ධන 30 සමානයි අංශක 180යි හරිද එහෙනම් මෙතනින් එනවා 3x ධන 30යි 3x ධන 30යි මේක 180යි 30 යවන්නේ එහා පැත්තට 3x සමානයි 180 ඍණ 30යි එහෙනම් 3x සමානයි කීයද 150යි එහෙනම් මේක බෙදන්න 3ෙන් මේක බෙදන්න 3ෙන් 3 3 කැපුණා එහෙනම් x සමානයි අංශක 50යි කියලා එනවා එතකොට මේක අහන්නේ x වල අගය තමයි හොයන්න කියන්නේ එතකොට x වල අගය විතරක් සෙවීම ප්‍රමාණවත් හරි ඕගොල්ලන්ට මේ කෝණ වල අගයන් හොයන්න කියලා තිබ්බොත් මෙතන ඕගොල්ලෝ ගන්න පුළුවන් දෙවාරයක් 50 මෙතන 100යි මෙතන අගය 50යි කියලා හරි බලන්න 100යි 50යි 150යි මෙතන 30යි 180යි හරි පැහැදිලිද පැහැදිලි ඇති අනිවාර්යෙන්ම හරි ඊට පස්සේ තියෙනවා බලන්න කොටසක් රූපයේ දක්වන තොරතුරු අනුව ABC බලන්න ABC කියන්නේ ABD කියන්නේ මේ කෝණය ABD කියන්නේ මේ කෝණය සමානයි BCD බව පෙන්වන්නලු මෙන්න මේ BCD බව පෙන්වන්නලු මොකද කරන්න පුළුවන්
මොකද්ද කරන්න පුළුවන්? මේක මම මේ ලියන්න යන්නේ නැහැ. මම නිකන් පෙන්නන්නම් මේක මොකද්ද තියෙන කාරණාව කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අපි මුලින්ම අර ප්‍රමේයන් හදපු ගානකදී ප්‍රමේයන් මුලින්ම කරපු එකක අපි ගත්තා මේ x කියලා අරගෙන 90න් අඩු කරලා ත්‍රිකෝණයක අගයක් ගත්තා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මතක ඇති. හරි. බලන්න මම මෙන්න මේ කෝණේ x කියලා ගත්තොත් මේ කෝණේ x කියලා ගත්තොත් හරිද? ABC ත්‍රිකෝණය සැලකුවොත් ABC ත්‍රිකෝණය සැලකුවොත් මෙන්න මෙතන අංශක 90යි කියලා ඔයගොල්ලන්ට පේනව නේද? මෙතන අංශක 90යි. එහෙනම් මේක x මේක 90යි මේක x නම් මෙන්න මෙතන හැදෙන්නේ 90 ඍණ x නේද? මෙතන හැදෙන්නේ 90 ඍණ x නේද? හවුද නැද්ද? හරි මෙතන හැදෙන්න ඕනේ 90 ඍණ x නේ. මොකද මම ලියන්න කවන්නේ ABC ත්‍රිකෝණය සලකා ABC ත්‍රිකෝණය සලකලා තමයි මේ ලියන්නේ. හරිද? ABC ත්‍රිකෝණය සලකලා ලිව්වහම මට කියත හැකි මම ගන්නව මොකද්ද? මම මෙතන ලියනවා මම x කියලා සලකපු එක. මම ලියනවා BCA සමානයි x ලෙස ගනිමු. x ලෙස ගනිමු. ඕගොල්ලෝ එහෙම මොනවා හරි ඉංග්‍රීසි අකුරක් ගන්නවා නම් ඕගොල්ලෝ ඒක කියන්න ඕනේ. මම මෙන්න මේ අකුර මේ විදිහට ගත්තාය කියලා කියන්න ඕන. හරි. ඒක කිව යුතුයි. හරිද? ඊළඟට x ලෙස ගනිමු. එහෙනම් මම ලියනවා මේ ABC ත්‍රිකෝණයට කොහොමද කියලා. එහෙනම් 90 ධන x ධන අනිත් එක තමයි BAD. BAD කියන්නේ මෙන්න මේක. හරි මේ BAD සමානයි 180යි. එහෙනම් BAD විතරක් මේ පැත්තේ තියලා අනිත් එක යවුවාම 180 ඍණ 90 ඍණ x. එහෙනම් මෙතනින් එනවා 90 ඍණ x. 180න් 90ක් ගියාම 90යි. මෙතන ඍණ කියලා එනවා x ට. හරිද? මම මේක මෙහෙම ගත්තා. හරි. මේක ගත්තා. දැන් බලන්න මේ ADB කියන ත්‍රිකෝණේ ABD කියන ත්‍රිකෝණය දිහා බැලුවොත් ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ ABD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය සලකා. ABD ත්‍රිකෝණය සලකා. හරිද? ABD ත්‍රිකෝණය සලකා. මම ඒකට ලිව්වොත් 180 ගැන විස්තරේ ලිව්වොත් මට ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම එකක්. බලන්න මෙතන 90යි. මේක 90 ඍණ x නේ. එහෙනම් මම ලියනවා බලන්න අංශක 90 ධන හරිද? අංශක 90 ධන ABD ධන ABD කියන්නේ මෙන්න මේ කෝණේ. අපිට හොයන්න ඕනේ මේ කියන්නේ ABD සමානයි BCD කියලානේ කියන්නේ. එහෙනම් ABD හොයන්න තියෙන එක ධන මේක 90 ඍණ x. හරි? ඒක මම ලියන්නම් BAD කියලා. BAD සමානයි 180යි. හරි? එහෙනම් මෙතන මට ABD මෙතන ධන 90 හරිද? මෙතන ධන 90 ධන BAD වෙනුවට බලන්න BAD මම හොයාගත්තා 90 ඍණ x. හරි? 90 ඍණ x සමානයි 180යි. නේද? සමානයි 180යි. එහෙනම් මට මෙන්න මේ 92 180යි කියලා ගන්න පුළුවන් නේද? එහෙනම් ABD ධන 180 ඍණ x සමානයි 180යි. හරි? මේ ටික යවන්නේ එහා පැත්තට බලන්න ABD සමානයි 180 ඍණ 180 ධන x. බලන්න 180ට 180 කැපෙනවා. ABD සමානයි x කියලා එනවා. හරිද? මේක මේ මම මේ පිළිවෙලට එකින් එකට සුළු කරලා පෙන්නුවේ. හරි? ABD සමාන x කියලා එනවා. එහෙනම් අපිට කියත හැකි නේද? මේ BAD සමානයි CBD කියලා. එහෙනම් මම ලියත හැකි. එම නිසා BAD සමානයි BCD වේ. BAD නෙමෙයි ABD. ABD. හරි? මම හිතන්නේ ඔයගොල්ලන්ට වැඩි පැහැදිලි. හරි? තේරෙනවා ඇති කියලා විශ්වාස කරනවා. හරි? හරි තේරුණාද කියලා මැසේජ් එකක් දාලා මම විනාඩියක් දෙන්නම්. හරි නයිස්. වැඩේ පැහැදිලි වෙලා තියෙන කට්ටියට. හරි විනාඩියක් දෙන්නම්. මේ විනාඩිය යන් මොකද මේක හදන්න ගියොත් අපිට වෙන වෙලාවක් යනවා. ත්‍රිකෝණ දෙක. අපි වෙනවා සමද්විපාත ත්‍රිකෝණ වල අපි දැන් ත්‍රිකෝණ වල ඉගෙන ගන්න කාරණා ටිකෙන් ටික වැඩි වෙනවා. හරි. ත්‍රිකෝණ වල ඉගෙන ගන්න කාරණා ටිකෙන් ටික වැඩි වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ දේවල් ඔළුවේ තියාගන්න. හරිද? හරි අපි බලමු. මේකේ විශේෂ කාරණාවක් තියෙන්නේ. සමද්විපාත ත්‍රිකෝණ.
අපි මේ කොටස පටන් ගමු නේද? හරි. අ, හරි. අ, හරි. සමදීපාත ත්‍රිකෝණ. හරි. ඕගොල්ලොන්ගේ නෝට් එක ගැන බය වෙන්න එපා. නෝට් එක ඕගොල්ලන්ට මම දාන්නම්. ඊයේ කරපු ටික අර දැම්මා වගේ මම දාන්නම්. ඕගොල්ලන්ට ඊට පස්සේ හිස්තැන් ටික පුරව ගන්න පුළුවන්. දැන් පාඩමට අවධානය දෙන්න. දෙන වෙලාවට දෙන ගණන් ටික හරියට හදන්න. හරි. හරි. සමදීපාත ත්‍රිකෝණ යටතේ හරිද? සමදීපාත ත්‍රිකෝණ යටතේ අපි ඉගෙන ගන්න පළවෙනි ප්‍රමේය තමයි පළවෙනි ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණද සමාන වේ. හරිද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණද සමාන වේ. ඊ අපි මේක ගැනත් යම්කිසි මට්ටමකට කතා කරලා අර ගානක් හදද්දී හරි. අපි බලමු. දැන් මොකද්ද මේ කාරණාව කියලා? හරි. දැන් අපි පැහැදිලිව බලමු. හරි. හරි. මේකේ අපිට කියනවා පාද දෙකක් සමානයි නම් බලන්න මෙන්න මේ පාදයට මේ පාදේ සමාන නම් පාද දෙකක් සමාන නම් අපි ඒවට කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. මේ පාද දෙකක් සමානයි. ඒ නිසා අපි මේ ත්‍රිකෝණ නම් කරනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. ත්‍රිකෝණවල කාරණා මොනවද තියෙන්නේ? අපි දන්නවා පාද තුනම සමාන නම් මොනවාද? පාද තුනම සමාන නම් මොන ත්‍රිකෝණ කියනවද? සමපාද නේද? පාද තුනම සමානයි නම් අපි කියනවා මේ පාද තුනම සමාන නම් මේවට කියනවා සමපාද. පාද දෙකක් සමානයි නම් මොකද්ද කියන්නේ? පාද දෙකක් සමානයි නම් සමද්විපාද. පාද තුනම අසමානයි නම් අපි කියනවා විෂම පාද. හරිද? මේකේ සමාන පාද දෙකක් විතරයි මේකේ ඔය කෙනෙකුට අසමානයි. හරි. එතකොට මේ තියෙන සමපාද, සමද්විපාද, විෂම පාද. හරි. ඊට පස්සේ කෝණ වලින් ගත්තාම මහා කෝණික ත්‍රිකෝණ, සුළු කෝණික ත්‍රිකෝණ, ඊට පස්සේ ඍජු කෝණී ත්‍රිකෝණ කියලා තියෙනවා. හරි. අපි දැන් කතා කරන්නේ සමද්විපාද ත්‍රිකෝණ සහ ඒවා ආශ්‍රිත ලක්ෂණ සහ ඒවා ආශ්‍රිත ප්‍රමේය. හරි. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක අපි කතා කරේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණද සමානයි. හරි. අපි මේක බලමු. එතකොට මේ පාදයට සම්මුඛ කෝණය මොකද්ද? මෙන්න මේක නේද? එහෙනම් මේ කෝණේ සහ මේකට සම්මුඛ පාදය වෙන මේක මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මේක x නම් මේකත් x වෙනවා. එහෙනම් මට කියද හැකි මම මේක a b c කියලා ගත්තොත් ab පාදය සමානයි ac පාදය නිසා ඒ දෙක සමාන නිසා මට කියද හැකි abc සමානයි ACB කියලා. ABC සමානයි ACB කියලා. පැහැදිලිද? තේරුණාද? මට දාන්න මැසේජ් එකක් මේ තියරි එක තේරුණාද කියලා. හරි. ඒ අදාළ පාද වලට අදාළ කෝණ සමාන වෙන්නේ. හරි. මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා. ටක් ගාලා දාන්න. හවුද නැද්ද කියලා. හරි. පැහැදිලි කියනවා. හරි. නයිස්. හරි පැහැදිලි නේ. හරි. අපි යන් ඉස්සරහට ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙකද සමාන වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ ගාන හදන්න බලන්න. බොහොම සරල ගාන. හරි. ටක් ගාලා උත්තර දාන්න බලන්න මේ දෙක හදලා. කට්ටිය නිදිමතේ දන්නේ නැහැ නේ. හරි. මේ ගාන හදන්න ටක් ගාලා. මේකේ මුලින්ම අහනවා මෙන්න මේක කියනවා ABC ත්‍රිකෝණේ AB සමානයි. මෙන්න මේ පාදයේ සමානයි. AC පාදය කියලා කියනවා. ඊට පස්සේ ABC කෝණය මෙන්න මේ කෝණය අංශක 50ක් කියලාත් කියනවා. අපෙන් අහන්නේ ACB. ACB කියන්නේ මෙන්න මේක. අපි දන්නවා සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙකද සමාන වෙනවා. මේක 50යි. මේකත් නිසා 50ක් කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ACB අංශක 50යි.
හරිද? ඊපස්සේ BAC බලන්න BAC කොච්චරයිද කියලා. BAC කියන්නේ මෙන්න මේක නේද? BAC කියන්නේ මේක. හරි. මේක තමයි හොයන්න ඕන. එහෙනම් අපි මේක හොයමු. අපි දන්නවා දැන් අනිත් ක්‍රමය අපි ඉස්සෙල්ලා කතා කරා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි අයික්‍ය 180යි. එහෙනම් මට කියත හැකි BAC ධන 50 ධන 50 අංශක 50 ධන 50 සමානයි 180යි. එහෙනම් BAC සමානයි 180 ඍණ 100 BAC සමානයි අංශක 80යි කියලා ගන්න පුළුවන්. හරි. මම හිතන්නේ කට්ටියට තේරෙන්නේ නැති වැඩේ. හරි. හරි. අපි යන් ඊළඟ එකට. ඊළඟ කොටස හරි. මෙන්න මේක කියනවා ABC ත්‍රිකෝණේ. හරි හරි. මේක මං හදන්නේ. හරි. ඕගොල්ලෝට විනා මුංචි වෙලාවක් දෙන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මම මේක හදන්නම්. මොකද මේක අපි ඇඳගන්නේ කොහොමද කියන එක අපි බලමු. හරි. ඉක්මන් කරන් කොහොමද මේක අඳින්නේ අපිට මොනවද මේකේ බලන්න තියෙන කියන කාරණා ටික අපි බලමු. ඉක්මන් කරන් ABC ත්‍රිකෝණේ. හරි. අපි එන ABC ත්‍රිකෝණය ඇඳගමුකෝ. මෙන්න මගේ ABC ත්‍රිකෝණේ මං ඇඳා. හරි. මෙයා කියනවා ABC කියලා දාගමු අපි ABC. හරිද? AB සමානයි AC. AB සමානයි AC. ඒ කියන්නේ මෙන්න AB සමානයිලු AC ට. හරි. මම පාද දෙක සමානව දාගත්තා. ඊට පස්සේ කියනවා ACB අංශක 40ලු. ACB අංශක 40ලු. ඒ කියන්නේ මෙන්න මේක අංශක 40ලු. හරි. මම එකක් දාගත්තා. ඊට පස්සේ AB සමානයි BD වනසේ. AB සමානයි BD වනසේ BC පාදය මත D ලක්ෂය ලකුණු කර AD ආකර ඇත. හරි. බලන්න අන්න ඒ වගේ තමයි අපිට හරියට දාගන්න ඕන. AB සමානයි BD වනසේ. මෙන්න AB සමානයි BD මෙන්න මෙහෙම වනසේ BC පාදය මත හරි. ඔන්න වැඩි. හරි. AB සමානයි. ඒ කියන්නේ මෙන්න මේ දිග සමාන වෙන විදිහට BC පාදය මත D තියෙනවලු. හරි. අපි හිතමු මෙන්න මේ වගේ දුරක් කියලා. අපි හරියටම දන්නේ නැහැ නේ. ඒ නිසා මම මෙන්න මෙහෙම ලකුණු කරනවා. හරිද? ලකුණු කරලා මම මේක නම් කරනවා. හරිද? අපිට දැන් මේක හරියටම අඳින්න බෑ. එතකොට මේ අඳින්නේ කටු සටහන. එතකොට මේ මොකද්ද? AB සමානයි BD වලසේ. AB සමානයි BD. මෙන්න මෙතන D. හරි. මෙන්න මෙතන තමයි D. BD. හරි. මේ දෙක මේ පාදෙට ABට BD සමානයි. කියන්නේ මේකයි සමානයි. D ලකුණු කර AD ආකර ඇත. හරි. ABD ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල අගය වෙන වෙනම සොයන්න. ABD ත්‍රිකෝණේ. ABD. එහෙනම් එයා අපෙන් අහන්නේ මෙන්න මේ කෝණවල එකතුව. මේ කෝණවල අගයන් වෙන වෙනම. මෙන්න මේ කෝණය ඊට පස්සේ මේ කෝණය සහ මේ කෝණය. හරි. දැන් රූප සටහනක් තියෙනවා. දැන් මොකක් හරි දෙයක් ගොඩ දාගන්න පුළුවන් වගේ හැඟීමක් තියෙනවා. පුංචි උත්සාහයක් දෙන්න බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න. උත්තර නිකන් කියන්න බලන්න මේකට එන්න මේක කියලා. මම මේකට XYZ කියලා දාන්නම්. X Y Z. හරි. X Y Z. හරි. අගයන් කියන්න බලන්න. මේ ගාන හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඕන ගානක් හදා ගන්න පුළුවන්. හරි. කිසි ප්‍රශ්නයක් නැතුව. මොකද මේක ඇතුලේ සමදීපාත් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් කෝණ දෙකක් සමානයි කියන ක්‍රමය උපරිමයටම පාවිච්චි වෙනවා මේ ගාන ඇතුලේ. ඒ නිසා try එකක් දෙන්න XYZ වල අගය හොයන්න. බලමු දක්ෂයෝ ඉන්නවද කියලා. මේක 40යි. හරිද? මෙන්න මේක 40යි කියලා අපි දන්නවා. හරි. මේකේ බලන්න AC පාදයයි AB පාදයයි මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා. AC පාදයයි AB පාදයයි සමාන වෙලා. එතකොට මට කියද හැකි නේද? මේ පාද දෙක සමාන නිසා ඒකේ ඉස්සරහා තියෙන කෝණ දෙකක් සමාන වෙන්න ඕනි කියන එක මට කියන්න පුළුවන් නේද? හවුද නැද්ද? හරි. ඒ කියන්නේ මෙන්න මේක 40 නිසා මේ පාද දෙක ඉස්සරහා තියෙන මෙන්න මේකත් අංශක 40යි. හරි. එතකොට මේකත් 40යි. එතකොට A B D අංශක 40යි. හරි. ඒක හරි.
ඊළඟට බලන්න මේ BD ඊළඟට තියෙන මෙන්න මේ කෝණ දෙක හොයන්නනේ. මෙන්න මේ කෝණ දෙක හොයන්නනේ. ඒක සරලයි. මොකද බලන්න BD සමානයි BA කියලා කියනවා. BD සමානයි BA කියලා කියනවා. ඒ කියන්නේ මේ දෙක ඉස්සරහා තියෙන කෝණ දෙකත් නැවත මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මේ කෝණයක් x කියලා ගත්තොත් මේ කෝණෙත් x කියලා වෙනවා. එහෙනම් මට කියත හැකි නේද? ABD ත්‍රිකෝණය සලකා ABD ත්‍රිකෝණය සලකා ABD ත්‍රිකෝණය සලකා ABD ත්‍රිකෝණය සලකා මට කියන්න පුළුවන් මොකද්ද x ධන x ධන 40 සමානයි 180යි. හරිද? එහෙනම් 2x ධන 40 සමානයි 180යි. හරිද? එහෙනම් මේක හැපැත්තට යවන්න 2x සමානයි 180 ඍණ 40යි. එහෙනම් 2x සමානයි 140යි. දෙකෙන් බෙදන්න දෙකට දෙක කැපෙනවා x සමානයි අංශක 70යි. x සමානයි අංශක 70යි. හරිද? හරි. මම හිතන්නේ වැඩි තේරෙන්නේ නැති. මොකක්ද උනේ කියන එක. මැසේජ් එකක් දාන්න බලන්න. වැඩි තේරෙනවද නැද්ද කියලා. ඉක්මන් කරන් බලමු. විනාඩි කිහිපයක් දෙන්න උත්සාහ කරන්න. මොකද මේක මම හදන එක හරි. නමුත් ඔයගොල්ලෝ මේක ගැන අවබෝධයක් ගන්න එක වටිනවා. හරි. හරි. උත්සාහයක් දෙන්න බලන්න. විනාඩි කිහිපයක් දෙන්න. ගන්න කාරණාව. හරි. බොහොම සරල සිද්ධියක්. ABC ත්‍රිකෝණයේ මෙන්න ABC ත්‍රිකෝණය මෙන්න A මෙන්න BC ත්‍රිකෝණයේ AB සමානයි AC වෙනවා. ඒක ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ BP සමානයි බලන්න BP සමානයි CQ වනසේ P සහ Q ලක්ෂ BC පාදයේ මත පිහිටා ඇත. අපිට කියනවා APB මෙන්න මේ දෙක මේ ටික. හරි. මෙන්න මේ කෝණය. හරි. මම නිකන් ලකුණු කරන්න බලන්න. මෙන්න මේක. හරිද? මෙන්න මේ ත්‍රිකෝණය හරිද? මෙන්න මේ ත්‍රිකෝණ දෙක හරිද? AQC මේ දෙක මොකද්ද කියන්නේ? අංග සම බව පෙන්වන්නලු. අංග සම කරලා පෙන්වන්න. හරි. අපි ඉගෙන ගත්තනේ. අපි ඉගෙන ගත්ත කොටස් හතරක්. එකක් පාකෝපා කෝකෝපා පාපාපා කරණපා කියලා අවස්ථා හතරක්. අපි බලමු මේක කෝකටද දාන්න පුළුවන් කියලා. අපිට තියෙන දත්තත් එක්ක අපි බලමු මොකකටද මේක දාන්න පුළුවන් කියලා. හරි. මුලින්ම බැලුවාම පේනවා මෙතන පාදයක් සමානයි මෙතනත් පාදයක් සමානයි මෙතනත් මොකද්ද පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන වෙච්ච නිසා මට මතක් වෙනවා මට අවස්ථා දෙකක් දාන්න පුළුවන් කියලා. එකක් පාකෝපා අනිත් එක පාපාපා. මේකේ කර්ණපා දාන්න බෑ කියන එක අපිට පේනවා. මොකද මේකේ අංශක 90ක ත්‍රිකෝණයක් පේන නැති නිසා. එතකොට මෙන්න මේ අවස්ථා දෙකෙන් මන් දාගන්නේ කෝකටද කියන එක අපි හරියටම බලන්න ඕනේ. එක්ක තව පාදයක් සමාන කරගන්න ඕනේ. හරි. එතකොට AP පාදය AQ පාදයට සමාන වෙන්න එපා. පාපාපා වෙන්න නම්. ඒක වෙන්නේ නැති පාටයි. මොකද අපිට ඒක බැලුවම අපිට කිසිම අදහසක් නැහැ ඒක වෙයි කියලා. හැබැයි බලන්න පාකෝපා කියන අවස්ථාව අපිට ගන්න පුළුවන් වගේ. ඒයි බලන්න මේ ABC ලොකු ත්‍රිකෝණේ ඉස්සර මේ AB පාදය AC පාදයට සමානයි නේද? මෙන්න මේ AC පාදය AB පාදය මෙතන AC පාදයට සමානයි. ඒ කියන්නේ මේක ඉස්සරහා තියෙන මේ කෝණේ මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඒ නිසා මේ කෝණ දෙක සමානයි නේද? එහෙනම් බලන්න පාදයක් හරි තව පාදයක් හරි ඊට අතරමැදි කෝණය සමාන වෙනවා. ඒ නිසා මේක පාකෝපා අවස්ථාව යටතේ අංග සම කරන්න පුළුවන්. හරි. එහෙනම් මම ලියනවා පළවෙනි එකට අනුකූලව AB සමානයි AC දත්තය. ඊට පස්සේ මට ලියද හැකි BP සමානයි QC ඒකත් දත්තය. ඊළඟ එක බලන්න. ඊළඟ මොකද්ද? මට කියද හැකි ABP කෝණය සමානයි ACQ. හේතුව මොකද්ද? මට මේක ලියද හැකි සමද්විපාද ත්‍රිකෝණ. හරිද? එහෙම කියලා දාත හැකි.
එහෙම නැත්නම් මට කියත හැකි AB සමානයි AC නිසා කියන ගුණක් මට ගන්න පුළුවන්. හරි. ඒ නිසා මට කියත හැකි මේක පා අවස්ථාව යටතේ APB ත්‍රිකෝණය අංග සමයි AQC ත්‍රිකෝණය. හරි. එහෙනම් ඒක හරි. මම හිතන්නේ වැඩේ තේරෙන්නේ නැතිනේ. තේරුණාද නැද්ද? මැසේජ් එකක් දාන්න බලන්න. වැඩේ තේරුණාද කියලා. විනාඩියක් දෙන්න ටක් ගාලා. මේක තේරුණාද නැද්ද? මොකද මම ඊළඟ කොටසට යනවා. chat එක කැඩලාද? නැත්නම් ඔයගොල්ලෝ නිදිද? නැගිටින්. සද්දයක් නැහැ. රියැක්ෂන් එකක්වත් දාන්න. අනේ. හරි තේරුණා කියලා දැම්මා. හරි. හම්බෝ ලොකු දෙයක්. කවුරු හරි නැගිටලා ඉන්නවා. ආ කොල්ලෝ කෙලින් නම් මැසේජ් එකක් දාන්න බැරි රියැක්ෂන් එකක්. තා බුද්ධිද කොහෙද? නැගිටින්න. හරි. බලමු එහෙනම් ඊළඟ එකට. හරි. APQ. හරි. මම දැන් මේ කොටස මකා ගන්න නැත්තම් මෙතන මේ එක අඳින්න තේරෙන්නේ නැහැ. හරි. ඊළඟට මෙයා කියනවා APQ බලන්න. APQ මෙන්න මේ කෝණේ AQP බව. AQP මෙන්න මේ දෙක සමානයි කියලා පෙන්වන්න. බවත් සාධනය කරන්නලු. ඕගොල්ලන්ට මොකද්ද ගන්න හිතෙන්නේ මේකේ? මම නම් මොකුත් ගන්න හිතෙන්නේ. හැබැයි මේක ඇතුලේ පේන එක දෙයක් මම සරලව කියන්නම්. බලන්න මේ ABP කියන ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඊට අපි දන්නවනේ ඒකට අදාළව අනිත් ක්‍රමය මොකක්ද? ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ. මෙන්න මේකයි මෙන්න මේකේ එකතුව සමාන වෙනවා මේකට. හරිද? මේකට සමාන වෙනවා. ආයි අනිත් පැත්තට බලන්න. AQC ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ ඊට අභ්‍යන්තර මෙන්න මේ කෝණෙටයි එකතුවට සමාන වෙනවා මෙන්න මේ දෙක. හරි මේ දෙක එකතු කරාම මේක හැදෙනවා. හරිද? එතකොට දැන් අපිට කියන්න ඕනේ මෙන්න මේ දෙක සමානයි කියලා. මෙන්න මේ දෙක සමානයි කියලා තමයි කියන්න ඕනේ. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. ඒක කියන්න යද්දී අපිට මෙතන මතක් වෙනවා අපි ඉස්සෙල්ලා මෙන්න මේ කෝණේ සමානයි කියලා හොයාගත්තා. සමද්විපාද ත්‍රිකෝණ නිසා. හරිද? ඒ දෙක සමානයි කියලා හොයාගත්තා. අපිට කොහොම හරි ක්‍රමවේදයකින් මේ දෙකත් සමානයි කිව්වනම් මේ දෙක එකතුව මේකට සමානයි. මේ දෙක එකතුව මේකට සමානයි. මේ දෙක මේකට සමානයි. මේකට සමානයි. ඒ නිසා මේ දෙකත් සමානයි කියලා කියන්න පුළුවන්. නේද? මම කියන එක තේරුණාද? බලන්න මං කියුවේ තේරුණාද කියලා? හවුද නැද්ද කියන ටක් ගාලා. නැත්තම් මට මේක තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොහොමද පැහැදිලි කරන්න කියන එක. පොඩක් මට කියන්න මේක තේරුණාද නැද්ද? කොහොම හරි අපි මේ දෙක ලියා ගන්න ඕනේ පිළිවෙලට. හරි? අනේ මම රියැක්ෂන් එකක් හරි දාන්න තේරුණාද නැද්ද කියලා. හරි. හරි. වැඩේ තේරලා තියෙන්නේ. මම හිතනවා අනිත් අයටත් තේරලා ඇති කියලා. හරි. හරි. මම දැන් ඊළඟට නම කියලා කතා කරනවා. උඹලා නිද්‍යා ගත්තොත් හරි. ඒ නිසා නැගිටලා ඉන්නෝ. හරි. ඔව් මේකේ unknown කියලා නම තියෙන එක්කෙනා නම වෙනස් කරනවා. නැත්නම් නම දන්නේ නැහැ. හරි. කමන්නේ unknown කියලා හරි කියන්නම්. ඒක උඹ විතරයි නේ. හරි සුන්දරයි. හරි අපි බලමු වැඩේ. මොකක්ද කියලා? දැන් මේක තේරුණානේ. හරි. අපි දැන් මේක ලියමු. ලියන එක තමයි වැදගත්. හරි. අපි බලමු. දැන් අපි ලියනවා අපිට සමාන කරගන්න ඕනේ මෙන්න මේකයි මෙන්න මේකයි. මම මේකට සමාන වෙන්න මෙන්න මේ දෙක එකතුව ලියනවා. හරි. නෑ මම මේක මේ විදිහට ලියන්නකෝ. එතකොට අර එක පාටින් දාන්නම්කෝ. මෙන්න මේ දම් පාටින් දාන ටික මෙහෙම. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ එකතුව මේකට සමාන කරගන්න ඕන. හරිද? ඊළඟට මේකේ මෙන්න මේ කොටස එකතු කරගත්තාම මේකට සමාන වෙනවා. හරි? මෙන්න මේ කොටස් දෙක එකතුව මේකට සමාන කරගන්න. ඊට පස්සේ අපි දම් පාට එකයි කොළ පාට එකයි සමාන කරගත්තා නම් වැඩි හරි. හරි. අපි කියමු මෙහෙම. හරි. අපි ABP සමානයි. හරි. අපි දැන් මේ දෙවෙනි එක කරන්න යන්නේ. හරි. දෙවෙනි එක කරන්නයි යන්නේ. මම ලියනවා ABP මේ බලන්න ABP කෝණය සමානයි ACQ ට.
AC cute. හේතුව මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණ. එහෙම නැත්නම් AB සමානයි AC. හරිද? AB සමානයි AC. හරිද? ඊළඟට ඊළඟට මේක හරි. ඊළඟට මට මෙන්න මේකයි සමානයි කියාගන්න විදිහක් ඕන. ඒ විදිහ තමයි ඉස්සෙල්ලා අපි මෙන්න මේ ත්‍රිකෝණේ අංග සම කරා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා නේද? මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා නේද? ඒ දෙක අංග සම කරාට පස්සේ අපි දන්නවා මොනවද? අනුරූපාංගත් සමානයි කියලා. හරිද? එතකොට මට කියත හැකි මේ බලන්න මේකේ මෙන්න මේකේ ඉරි කෑලි දෙකක් ගහලා තියෙන පාදයේ ඉස්සරහා නේද මේ කෝණේ තියෙන්නේ? මේකේ තියෙන්නේ එහෙමයි. ඒ නිසා ওই කෝණ දෙක සමාන වෙනවා. මට කියත හැකි BAP සමාන වෙනවා QAC ට. හේතුව මොකද්ද? APB අංග සමයි AQC නිසා. හරි. ත්‍රිකෝණ දෙක අංග සම නිසා. හරි. දැන් අපි ලියමු අපේ කාරණාව. හරි. වැඩේ හරි. දැන් මට කියද හැකි මෙහෙම මම ලියනවා මෙන්න මේකට APQ ට APQ සමානයි APQ කියන්නේ මේ දෙකේ එකතුවනේ මේ දෙකේ එකතුව බලන්න මේ දෙකේ එකතුව. එතකොට මට කියද හැකි BAC ධන APB ABP. හරි. එහෙනම් මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි කියලා. හරි. ඊළඟට මම ලියනවා කොළ පාටකට අදාළව AQP සමානයි ACQ ධන ACQ ධන ACQ ධන QAC. හරි. QAC ඒකත් මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන අවස්ථාව. හරි. දැන් බලන්න මෙතන මට කියත හැකි ABP බලන්න ABP මෙන්න මෙතන තියෙනවා ABP සමානයි ACQ මේකට බලන්න මේ දෙක සමානයි. ඊට පස්සේ BAP බලන්න BAP මෙන්න මෙතන තියෙනවා BAP මෙතන තියෙනවා. හරිද? QAC බලන්න QAC මෙතන තියෙනවා. එතකොට මේකයි සමානයි මේකයි සමානයි. එතකොට මේ දෙපැත්ත සමාන නිසා මට කියත හැකි එම නිසා මට කියත හැකි මොකද්ද? APQ සමානයි AQP ට. හරි. AQP ට. හරි. මෙන්න මේ මට කියන්න පුළුවන්. මේ දෙපැත්ත සමාන නිසා මේකට සමාන වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද උඩ අපි පෙන්නලා තියෙනවා මේවා සමානයි කියලා. හරිද? හරිද? තේරුණාද? හවුද නැද්ද? අනේ කියන්නකො. තේරෙනවද නැද්ද කියලා. මම දන්නවා දැන් එන්න මේක ටිකක් අමාරු වෙනවා. මේක ටිකක් පොළුවට බරයි. හරි. පැහැදිලි. හරි. මේ ටික දැන් තමයි ඔළුවට දාගන්න ඕන. හරි. හරි. මොකද එන්න ලේසි වෙන්නේ නැහැ. හරි. එන්න අමාරු වෙනවා. හරි. හරි. තේරිලා. හරි. එහෙනම් විනාඩියක් දෙන්න මේ කොටස හදන්න බලන්න. AC සමානයි AD බව පෙන්වන්න ටක් ගාලා ඉක්මන් කරන්න. විනාඩියක් දෙන්න. හරි. 10:22යි 10:25 වෙනකම් වෙලාව දෙන්න. ඉක්මන් කරන්න. හරි. රූපයේ දක්වා ඇති තොරතුරු අනුව AC සමානයි AD බව පෙන්වන්න. හරි. AC සමානයි AD බව පෙන්වන්න තියෙන්නේ. හරි. අපි මේක ඉක්මනට ඉවර කරගමු. බලන්න. AC කියන්නේ මේක සමානයි AD මේක. හරි. මේ දෙක පෙන්න ගන්න තියෙන්නේ. කොහොම හරි ඉතින් අපිට මේකේ අනිත් පැත්ත පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක හදාගත්තොත් සමානයි කියලා මේ දෙක සමානයි කියලා කියන්න පුළුවන් නේ. බොහොම සරල කාරණාවක්. 65යි මේකයි යගේ කීයද? 65යි මෙතන 90 යගේ කීයද? 25 ධන 60. දැන් නම් ඉතින් ඔයගොල්ලන්ට මේවා කටපාඩම් වෙන්න ඕනේ. හරි. 85යි. හරි. මෙතන ගන්න පුළුවන් සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුවෙන් මේක ගන්න පුළුවන් 180න් 95ක් අඩු කරලා. ඒ කියන්නේ මෙතන 95ක් අඩු කරලා. කීයක් එනවද? උත්තරයක් එනවද? මෙතනට 5ක් දැම්මාම 100යි 85යි. හරි නේද? එහෙනම් මේ පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමාන නිසා පාද දෙක සමානයි කියලා අපිට ගන්න පුළුවන්. හරි.
ඒ තියෙන ප්‍රමේය විලෝමය. හරිද? මම ඒක දාලා නැද්ද? මට ඒක මෙතන මිස් වෙලා එක පොයින්ට් එකක් දාන්න. හරි. ප්‍රමේය විලෝමය මම ඒක කියන්නම්. හරි. මට ඒක ලියන්න අමතක වෙලා. හරි. ඒ තමයි හරි. ප්‍රමේය විලෝමය මම මෙතනින් ලියන්නම්. ප්‍රමේය විලෝමය. හරිද? ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි කතා කරානේ දැන් A B C ABC වලදී මෙන්න මේ පාද දෙකක් සමාන වුණොත් කෝණ දෙක සමානයි කියලා සම්මුඛ කෝණ. දැන් ඒකේ අනිත් පැත්ත තමයි අපි ගන්නෙ. හරි? ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කෝණ දෙක සමානයි. මෙතන කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමාන නිසා පාද දෙක සමාන වෙනවා. ඒ කියන්නේ අපිට කියත හැකි ABC කෝණය සමානයි ACB කෝණය. ACB කෝණය ABC කෝණය සමානයි ACB කෝණය නිසා මට කියත හැකි මොකද්ද? AC සමානයි AB වෙනවා කියලා. පැහැදිලිද? තේරුණාද? හරි. මම කියන කාරණාව පැහැදිලිද? හරිද? මොකක්ද වෙන්නේ කියලා? හරි. මේ කෝණ දෙක සමාන නිසා පාද දෙක සමානයි. මෙතනත් තුනේ ඒක තමයි. මෙතන කෝණ දෙක සමානයි. ඒ නිසා පාද දෙක සමාන වෙනවා. පැහැදිලි? තේරුණාද? හරි. මම හිතන්නේ තේරෙන්න ඇති. හරි. ඊට පස්සේ මෙන්න මෙතන සාධනය කරන්න කියලා කොටසක් තියෙනවා. ඉක්මන් කරන්න විනාඩියක් දෙන්නම් මෙන්න මේ කොටස සාධනය කරන්න බලන්න නිකන් පුළුවන් ද බලන්න. වෙලාව රාත්‍රී 10:30යි. අපිට තව ගොඩක් තියෙනවා කරන්න. ඒත් අපි සතුටුයි. හරි ඉක්මන් කරන්න. මම try කරනවා අද සමාන්තරාශ්‍ර වෙනකන් සමාන්තරාශ්‍ර කොටස ඉවර කරන්න. හරි. පුළුවන් වෙයි. බොහෝ විට බැරි වෙන එකක් නැහැ. හරි. මේක try කරන්න පොඩ්ඩක්. හරි. අපිට සමාන්තරාශ්‍ර ඊළඟට තියෙන්නේ. සමාන්තරාශ්‍ර වල කොටස් ටික කතා කරා. හරි. පුළුවන්. හරි. හරි. මේ තියෙන්නේ. මෙන්න මේක try කරන්න. විනාඩි කිහිපයක් දෙන්න. මෙන්න ගාන. try කරන්න බලන්න. කවුරු හරි ඉන්නවා මේ live එකේ එනවා යනවා. කමක් නැහැ. ඇවිල්ලා යන්න හරි එන්න. හරි. මේකේ කියනවා ABCD සමචතුරාශ්‍රයේ AB පාදය මත Pද. හරි. ABCD සමචතුරාශ්‍රයේ මෙන්න ABCD සමචතුරාශ්‍රයේ AB පාදය මත Pද AD පාදය මත Qද ඇත. AD පාදය මත Qද පිහිටා ඇත. ඊට පස්සේ QPC බලන්න. QPC කෝණය සමානයිලු PQC. මෙන්න මේ කෝණේ සමානයිලු. හරි. ඊට පස්සේ කියනවා BP බලන්න. BP සමානයි QD. මෙන්න මේ දෙක සමාන බව පෙන්වන්න තමයි කියන්නේ. හරි. BP මේකයි සමාන වෙනවා. අපිට මොකද්ද මේ කාරණාව මොකක්ද? කොහොමද යන්නේ? මම නම් හිතා ගන්නත්. මොකද්ද කරන්නේ? හරි. මේ කෝණය x නම් මේ කෝණය x කියලා ගන්න පුළුවන්. හරි. ඒක අවුලක් නැහැනේ. හරි. අපිට මේ දෙක සමානයි කියලා කිව්වනේ. නිසා අපිට ඒක එහෙම කියලා ගන්න පුළුවන්. මේක x. එතකොට මේ පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමාන නිසා ඊට සම්මුඛ කෝණ මේ පාද දෙකත් සමානයි කියලා ගන්න පුළුවන්. මේ කෝණ දෙක සමාන නිසා සම්මුඛ පාද දෙක සමානයි කියලා ගන්නත් පුළුවන්. හරි. දැන් ඕගොල්ලොන්ට පේන මොනවාම හරි දෙයක් තියෙනවද බලන්න. මට නිකන් මෙන්න මේ PBC ත්‍රිකෝණයේ අංශක 90ක් එක්ක ඍජුකෝණී ත්‍රිකෝණයක් පේනවා. මෙන්න මේකේ ඍජුකෝණී ත්‍රිකෝණයක් පේනවා. හරිද? මට පේනවා ඒක. මේක අපිට මිස් වෙන කෑල්ල තමයි. හරිද? ලස්සන කෑල්ලක් මිස් වෙනවා. හරිද? ලස්සනම කෑල්ල තමයි මිස් වෙන. මෙන්න මේක. බලන්න ABCD සමචතුරාශ්‍රය කියන කොටස තමයි අපිට මිස් වෙන්නේ. සමචතුරාශ්‍රය කියන්නේ පාද හතරම සමානයි නේද? ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් මේ BC කියන එක ගත්තත් මෙන්න මේ පැත්තෙන් මේක ගත්තත් සමානයි නේද? ඔව්ද? ඔව් නේද? පැහැදිලිද? හරි. පැහැදිලිද මං කියන කාරණාව? එතකොට බලන්න PBC කියන ත්‍රිකෝණයේ මේක සමානයි මේක සමානයි. මේකේ විශේෂ කාරණාව තමයි බලන්න මේ 90 ඉස්සරහා තියෙන එක තමයි සමාන වෙලා තියෙන්නේ. හරිද? මේ 90 ඉස්සරහා තියෙන පාදේ තමයි සමාන වෙලා තියෙන්නේ. බලන්න මේකෙත් 90 ඉස්සරහා තියෙන පාදේ තමයි සමාන වෙලා. ඒ කියන්නේ ඔය 90 ඉස්සරහා තියෙන පාදේට අපි කියන්නේ කර්ණය.
එතකොට අපිට මතක් වෙන්න ඕනේ අපිට සමාන කරන්න කියන්නේ මේ දෙක. මෙන්න මේ දෙක සමාන කරන්න. මේ මොකක්ද මේ යන්නේ? මට කියන්න. මෙතන යන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය නේද? ඔව්ද? ත්‍රිකෝණ අංග සාම්‍යද යන්නේ? ඒකද යන්නේ ඔව්ද නැද්ද? ත්‍රිකෝණාංග සාම්‍ය නේද යන්නේ? අන්න හරි. ඔව්. හරි නයිස්. වැඩේ පැහැදිලි. ත්‍රිකෝණාංග සාම්‍ය යන්නේ මොකද්ද මේ අවස්ථාව? මොකද්ද මේ අවස්ථාව? අපිට මේ අවස්ථාව ගන්න පුළුවන් මොකද්ද? කරණපා. හරිද? කරණපා අවස්ථාව යටතේ මේක අංග සම කරගත්තා නම් හරිද? මෙන්න මේ පාද දෙක සමානයි කියලා කියන්න පුළුවන්. මොකද මේක සමාන කරගත්තොත් අනුරූපාංග සමාන වෙනවනේ. ඒ නිසා මම ගන්නවා PBC ත්‍රිකෝණය හා මොකද්ද? QDC ත්‍රිකෝණය. හරිද? ওই ත්‍රිකෝණ දෙක ගත්තා. හරි. මම කියනවා PBC කෝණය සමානයි QDC සමානයි අංශක 90යි. මේක මොකද්ද? දත්තය. මේක ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ PC සමානයි. කියන්නේ මෙන්න මේක සමානයි මොකටද? QCට සමානයි QCට. හේතුව මොකද්ද? අපිට මේක ගන්න පුළුවන් මොකද්ද? CPQ කෝණය සමානයි බලන්න මෙන්න මේ CPQ කියන්නේ මේ කෝණය සමානයි මේ කෝණය සමානයිනේ PQC මෙන්න මේ කෝණ දෙක සමාන නිසා තමයි මේ දෙක සමාන වෙන්නේ කියලා අපි ගත්තා. හරි. ඊළඟට පාද දෙක සමාන. එහෙනම් DC සමානයි CB. හේතුව මොකද්ද? සමචතුරස්‍රයක් නිසා මේක ABCD කියලා ඕන නම් අපි ABCD සමචතුරස්‍රයක් නිසා මේ දෙක සමාන. ඒ නිසා මට කියත හැකි එම නිසා PBC ත්‍රිකෝණය අංග සමයි QDC ත්‍රිකෝණය. හරිද? QDC ත්‍රිකෝණය කියලා ගන්න පුළුවන්. හරිද? QDC ත්‍රිකෝණය. හරි. එහෙනම් QDC ත්‍රිකෝණය එතකොට මට කියත හැකි මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා. ඒ නිසා මට කියත හැකි එම නිසා මොකද? PB සමානයි QD. හේතුව මොකද්ද? අනුරූප අංග. හරි. මෙන්න මේම ගන්න පුළුවන්. පැහැදිලිද වැඩේ? තේරුණාද? හරි. මම හිතන්නේ වැඩේ පැහැදිලි. හරි. හරි. අඩුපාඩුවක් තියෙනවා හදාගන්න. වැඩේ අමාරු වෙනකොට කට්ටිය පලා යනවා මට පේන්නේ. එහෙම වෙන්න එපා. පලා යන්න එපා. හරිද? හරි. අපි යන් එන ඊළඟ කොටසට අපි යන් සමාන්තරාශ්‍ර. හරි. මිශ්‍ර අභ්‍යාසය ඔයගොල්ලෝ හිමීට try කරන්න. සමාන්තරාශ්‍ර කියන කොටසට අපි යන් සමාන්තරාශ්‍ර. හරි. සමාන්තරාශ්‍ර 1 අපිට කතා කරන්න තියෙනවා. හරි. සමාන්තරාශ්‍ර වල ලක්ෂණ කතා කරන්න ඕන. හරි. සමාන්තරාශ්‍ර වල ලක්ෂණ. හරි. අපි ඒක කෙලින්ම කතා කරමු සමාන්තරාශ්‍ර වල ලක්ෂණ. හරි. මම ඒක පොයින්ට් වයිස් කතා කරන්න. සමාන්තරාශ්‍රයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම හරි. මේ තියෙන සමාන්තරාශ්‍රයක්. මේකේ මොකද්ද? සම්මුඛ පාද කියන්නේ මේ එකට මුහුණලා තියෙන පාද සමාන බවක්. හරිද? මේවා සමානයි. මේ දෙක සමානයි. හරිද? ඊට පස්සේ මෙන්න මේකට සමානයි. හරිද? සම්මුඛ පාද සමානයි. සහ සම්මුඛ කෝණත් සමානයි. හරි. සම්මුඛ කෝණ කියන්නේ මෙන්න මේ කෝණෙට මෙන්න මේ කෝණේ සමානයි. එතකොට මේකට
මෙන්න මේක සමාන. සම්මුඛ කෝණ සමාන බවත් සමාන්තර රාශියේ එක් විකර්ණයක් මගින්. හරි. සමාන්තර රාශියේ එක් විකර්ණයක් මගින්. මේ බලන්න. එක් විකර්ණයක් කියන්නේ මෙන්න මේක. අපි ගමුකෝ මෙන්න මේක විකර්ණය කියලා. හරිද? ඒක හරියටම කෙලින් ඇඳුන්නේ නැහැ. ඒක රවුම් වෙනවා. හරිද? මෙන්න මේ විකර්ණ වලින්. හරිද? එතකොට මෙන්න මේක අපි ගමුකෝ මෙතන A B C D කියලා. එහෙනම් AC විකර්ණයෙන් මෙන්න මේ මම පාට කරන පැත්ත. මම මේක මේ අඳිනවා හොඳට බලා ගන්න. හරි. මම පාට කරනවා. මෙන්න මේ පැත්ත. හරි. මෙන්න මේ පැත්ත. මේ විකර්ණයෙන් AC විකර්ණයෙන් ගත්තොත් මෙන්න මේ දෙපැත්ත හරියටම සමච්ඡේදනය වෙනවා මේකේ තියෙන මේකේ අපි අඳින විකර්ණය මගින්. හරිද? මේකේ විකර්ණයෙන් මේක වෙනවා. ඊට පස්සේ මම BD කියන එක විතරක් සැලකුවොත් මම BD කියන එක සැලකුවොත් මෙන්න මේ පැත්ත මේ බලන්න BD කිව්වොත් ඔන්න මේ ඔන්න ඔය කොටස මේක මොකක්ද සමාන්තර ආශ්‍රයයට අයිති වෙනවා. හරි සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ සමානව බෙදෙනවා. හරි මම මේක පොයින්ට් වයිස් ලියන්නම්. හරි පොයින්ට් විදියට ලියන්නම්. එතකොට අපිට මේක මතක තියාගන්න සහ පාඩම් කරගන්න ලේසි. පළවෙනි එක තමයි සමාන්තර ආශ්‍රයක් වුණොත්. හරි මේක සමාන්තර ආශ්‍රයක් වුණොත් තමයි මේ ටික වෙන්නේ. සමාන්තර ආශ්‍රයක් වුණොත් සම්මුඛ පාද සමානයි. හරිද? සම්මුඛ පාද සමානයි. ඊට පස්සේ සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි. හරිද? සම්මුඛ කෝණ සමානයි. ඊළඟට සම්මුඛ කෝණ සමානයි. ඊට පස්සේ එක් එක් විකර්ණය මගින් එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. වර්ගඵලය සමච්ඡේදනය කරනවා. පැහැදිලිද? තේරුණාද කාරණාව? හරි. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක් වුණොත් මෙන්න මේ ටික තියෙනවා. සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්න ඕනේ. සමාන්තර ආශ්‍රයක් වුණොත් සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. හරිද? ඒක වෙන්න නම් මේ ටික වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේක සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕන. හරි? සමාන්තර ආශ්‍රයක් වුණොත් තමයි මේ ටික සිද්ධ වෙන්නේ. හරි. පැහැදිලිද? තේරුණාද? මොකද තාත්තේ? මැසේජ් එකක් දාන්න, රියැක්ෂන් එකක් දාන්න, මොකක් හරි එකක් පෙන්නන්න. හරි. පැහැදිලි? හරි. හරි. අපි යන් එන ඊළඟ කොටසට. හරි. තේරුණා කියලා දිනනවා. සුන්දරයි. හරි. හරි. මේක කියනවා ABCD සමාන්තර රාශියේ දී ඇති දත්ත අනුව පාද දැක්වෙන කෝණ සහ පාදවල අගයන් සොයන්න. හරි විනාඩියක් දෙන්න හදන්න බලන්න. ටක් ගාලා. හරි. නිදිමත යන්නත් එක්ක ටක් ගාලා හදන්න. නිදිමතයි නම් ගිහලා මූණ පොඩ්ඩක් හොදන් එන්න. මාත් යනවා මූණ පොඩ්ඩක් හොදන් එන්න. ලියා ගන්න. මේකේ ලියා ගන්න කියන්නේ පුතේ හරි. මේකේ හිමීට ලියමු. මේ ටයිම් මදි. අපි මේක හදමු. හරි. මේක හදමු. අපි හිමීට මේක පොඩි කරන්න. මම මේක දාන්නම් ඔයගොල්ලෝ හිමීට ලියා ගන්න පස්සේ දැනට මේක හදන්න මේකේ අගයන් ටික හොයන්න බලන්න. ඔයගොල්ලන්ට නිදිමතයි වගේ නම් ගිහිල්ලා උණු පොට්ටක් හොදගෙන ඉන්න ටක් ගාලා. හරි. විනාඩියක් දෙන්න. 2:45යි ටක් ගාලා. ABCD සමාන්තර රාශියේ දී ඇති දත්ත අනුව පාද දක්වන කෝණ සහ පාදවල අගය සොයන්න. හරි. BC වල දිග BC කෝ BC මෙන්න මේකේ දිග අහනවා. මේකේ දිග කීයද? BC අපි දන්නවා සමාන්තර රාශියක නම් සම්මුඛ පාද සමානයි. එහෙනම් මේක 5යි නම් මේකත් සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන. එහෙනම් මේකේ දිග 5යි සෙන්ටිමීටර්. හරි. DC 6ක් වෙන්න ඕන. මොකද සම්මුඛ පාද සමානයි. ඒ නිසා මේක 6යි සෙන්ටිමීටර්. BAD බලන්න.
AD මෙන්න මේ කෝණය තමයි අහන්නේ. මේ කෝණය හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණ කතන්දරය. මේ වල ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් මෙන්න මේ දෙක එකතු කරලා අඩු කරා නම් හරි. එහෙනම් 180න් අඩු කරන්න 75යි 45යි කියන්නේ කීයද? එකතු කරලා බලන්න. 75 ධන 45. මේ දෙක අඩු කරාම 180 ඍණ මෙතනින් එනවා 5ක් දැම්මහම 80යි 80යි 120ක් අංශක 120ක් එනවා. එහෙනම් මෙතන එනවා අංශක 60යි කියලා. එහෙනම් මේක අංශක 60යි. හරිද? මේක අංශක 60යි. එහෙනම් BAD වලගේ BAD මේ බලන්න BAD වලගේ අංශක 60යි. ඊට පස්සේ BCD අංශක 60ක් වෙනවා. සම්මුඛ කෝණත් සමානයි. මොකද මොකද සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණත් සමාන වෙනවා. හරි? සම්මුඛ පාද සමාන වෙනවා වගේම සම්මුඛ කෝණත් සමානයි. ABC බලන්න ABC මෙන්න මේකේ අගේ අහන්නේ සම්පූර්ණ මෙන්න මේ කෝණයේ අගේ කීයද කියලා තමයි අහන්නේ. ඒක හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මතකද ඔයගොල්ලන්ට අපි කතා කරා ඕනෑම චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කියන්නේ මේකේ ඓක්‍ය මේක x y z p x ධන y ධන z ධන p අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 360යි කියලා කතා කරා ඕනම චතුරාශ්‍රයක. එහෙනම් මට දැන් මෙන්න මෙතන පාවිච්චි කරන්න වෙනවා කාරණාව. මට හොයන්න වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ එකනේ. ABC නේ. මෙන්න මේක හොයන්න ඕනේ. අපි දන්නවා මෙතනත් 60යි කියලා දැන් අපි දන්නවා. හරිද? මෙතනත් 60යි මෙතනත් 60යි. සහ මෙන්න මේ දෙකේම එකතුව සමානයි කියලාත් අපි දන්නවා. මේ දෙක සමානයි. මේ දෙක සමානයි කියලාත් අපි දන්නවා. මොකද මේකයි මෙන්න මේ කෝණ දෙක සමානයි කියන එක අපි දන්නවා. සමාන්තර ආශ්‍රයක් නිසා. හරි. දැන් මොකද්ද කරන්න තියෙන කාරණාව? අපිට ලියද හැකි මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ කොටසක් අපි x කියලා සලකමු. අපි ABC x ලෙස සලකමු. ABC සමානයි x ලෙස සලකා. හරි. එතකොට ඒක x වෙනවා කියන්නේ මොකද්ද? ABC x වෙනවා කියන්නේ ADC x වෙනවා. ADC x වෙනවා. හරිද? ඒ නිසා මට කියද හැකි මේක x නම් මේ කොටස x නම් මේකත් x. එහෙනම් x ධන x ධන මෙතන 60 ධන 60යි. මේක 60යි මේක 60යි. 60 ධන 60 සමානයි 360යි. එහෙනම් 2x ධන 120 සමානයි 360යි. එහෙනම් 2x සමානයි 360 ඍණ 120යි. එහෙනම් මෙතනින් එනවා කීයක්ද? 0.4යි 2යි 240යි. 2x දෙකෙන් බෙදන්න දෙකට දෙක කැපෙනවා. x සමානයි 1යි 2යි 20යි. අංශක 120ක් කියලා එනවා මේ එක කොටසක්. එහෙනම් ABC වලගේ අංශක 120යි. ADC ආයි අහනවා එකත් 120යි. හේතුව මොකද්ද? සම්මුඛ කෝණ සමානයි, සම්මුඛ පාද සමානයි කියන තියරි වලින් තමයි මේක ගත්තේ. මොකද මේක සමාන්තර ආශ්‍රයක් කියලා කියපු නිසා. සමාන්තර ආශ්‍රයක් කිව්වට පස්සේ තමයි අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ. ඒක වැදගත්. හරි. එතකොට සමාන්තර ආශ්‍රයක් කියලා කිව්වොත් සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණ වලින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. අපි ඒක අනිත් පැත්ත හිතුවොත් යම් කිසි චතුරාශ්‍රයක හරිද? යම් කිසි චතුරාශ්‍රයක සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණත් සමානයි, විකර්ණ වලින් වර්ගඵලයක් සමච්ඡේදනය වෙනවා කියලා කිව්වොත් අපිට කියත හැකි ඒ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා කියන්න පුළුවන්. හරි. සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා කියන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟ කොටසට. හරි. අපි යන් ඊළඟ කොටසට. මේක කියනවා අගයන් හොයන්න තමයි තියෙන්නේ මේකේ. බොහොම සරලව. හරි. බලමු පොඩක් පල්ලෙහාට ගිහලා මොනවද තියෙන්නේ කියලා. ගණන් තුනක් තියෙනවා. ඊට පස්සේ සමාන්තර ආශ්‍රය දෙක තමයි අපිට තියෙන්නේ ඉගෙන ගන්න. හරි. හරි. මේ ගණන් තුන අපි හදලා යන්. එතකොට අපිට අවුලක් නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඉක්මන් කරා. මේ ගණන් හදන්න ඕනේ, සාධනය කරන්න ඕනේ. මේ තියෙන ගණන් කිහිපයක් විතරයි. හරි.
මම මේ ඔයගොල්ලන්ට තියරි එක පැහැදිලි වෙන්න සහ ඊට එහාට ගිහිල්ලා කොහොමද ලියන්නේ කියලා පැහැදිලි කරන්න තමයි මේ ටික කරන්නේ. හරි. ඉක්මන් කරන්න. 13 දෙනෙක් ඉන්නවා. හරි. ආ, තව එකක්. හරි. මෙන්න මෙතනදී මට කියන්න අමතක වෙච්ච කාරණාව අමතක වුණා කියන්නේ ඒක තියෙන පල්ලෙහා. මට ඒක කියන්න බැරි වුණා. හරි. ඒ කියන්නේ මේ බලන්න මේ තියෙන්නේ ත්‍රිකෝණයක සමාන්තර ආශ්‍රයක අපි ගත්ත ලක්ෂණවලදී තව එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි සමාන්තර ආශ්‍රයක විකර්ණ 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 එකිනෙක සමච්ඡේදනය වෙනවා. එකිනෙක සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ බලන්න මේ තියෙන විකර්ණයයි මේ තියෙන විකර්ණයයි තියෙන්නේ. මේ විකර්ණ දෙක මගින් මේක සමානව කොටස් දෙකකටත් මේක සමාන කොටස් දෙකකටත් වෙන් වෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. හරි. හරි. ඒකත් ඔළුවේ තියාගන්න. හරි. සමච්ඡේදනය වෙනවා කියන්නේ මේ විකර්ණ දෙක සමාන කොටස් දෙකකට කැඩෙනවා. හරි. හරි. හදන්න බලන්න මේ කොටස. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. BCD 78යි කියලා ඇවිල්ලා තියෙනවා. අපි මේ ගණන් වල අපි කියවන්න ඕන කොටසක් තියෙනවා. ඒ කොටස තමයි මේක මොකක්ද කියන එක. සමාන්තරාශ්‍රයක්ද නැත්නම් ඒක චතුරාශ්‍රයක්ද මොකක්ද කියලා තියෙන එක ගැන අපි අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වැඩේ අමාරුයි කරන්න. හරිද? හරි. හරිද? මම හිතනවා හරි ඇති කියලා. හරි. අපි යමු වැඩේට. මේක කියනවා BCD හි අගය සොයන්න බලන්න. B කෝ එන්න B මෙන්න මෙතන B තියෙනවා C තියෙනවා D තියෙනවා. හරි. BCD වල අගය හොයන්නලු. හරි. බොහොම සරල දෙයක් තියෙන්නේ. මේක සමාන්තර ආශ්‍රයක් කියලා අපිට පේනවනේ. හරිද? මේකේ සමාන්තර ආශ්‍රයක් කියලා පේනවා. ඒ නිසා මේක 78යි. ඒ නිසා මේකත් 78ක් වෙනවා. හරි. මේකත් 78ක් වෙනවා. සම්මුඛ කෝණ සමාන නිසා. හරිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේකත් සමානයිනේ මේ කෝණේ සමාන වෙන එහෙනම් මේකත් x. හරිද? එහෙනම් මට ගත හැකි මේකට ලියත හැකි මට 2x ධන 78 ධන 78 සමානයි 360යි කියලා. මෙතනට 6යි 156යි ධන 2යි x සමානයි 360යි. මේ ගාවන එහා පැත්තට 2x සමානයි 360 රින් 156. හරිද? මේ 360යි කියලා ගත්ත හේතුව මොකද්ද? 360යි කියලා ගත්තේ ඇයි? 360යි කියලා ගත්තේ චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 360ක් නිසා. හරි? මෙතනට එනවා 4ක් 60යි 204යි. 2x දෙකෙන් බෙදන්න x සමානයි කියලා එනවා කීයද? 102ක්. හරි? 102ක් එනවා අංශ. හරි? මේකක් අංශක 102යි. හරි? ඊළඟට මේ කෝණයක් 102යි. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හරි මේකේ වර්ගඵලය 24යි වර්ග සෙන්ටිමීටර නම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD කියන්නේ මෙන්න මේක නෙමෙයි. හරි මෙන්න මේක තමයි BCD කියන්නේ. එහෙම ඇන්දෝ මේ තියෙන්නේ BCD. හරි BCD ත්‍රිකෝණය. එහෙනම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද අහනවා. අපි දන්නවා සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් 24යි නම් වර්ගඵලය ඒකෙන් භාගයයි 12යි වර්ග සෙන්ටිමීටර. හරි. ඒ කියන්නේ මෙන්න මේ කොටස 12ක් වෙනවා. ආයි මේ කොටසත් 12ක් වෙනවා වර්ගඵල සමච්ඡේදනය වෙන නිසා. ACD ත්‍රිකෝණය ACD ආයි නැවත අනිත් පැත්තට ත්‍රිකෝණය අපි ඇඳත් ඕකම තමයි කාරණාව නේ. හරි. අපි අනිත් පැත්තට ඇඳත් ත්‍රිකෝණය ඕකම තමයි කාරණාව. මේ බලන්න.
මේක අපි අනිත් පැත්තට ඇඳලා හරිද? බලන්න. මෙන්න මේකනේ ACD කියන්නේ. නැවත මොකද්ද? ACD ඇඳලා පස්සේ එතන තියෙන්නේ අර වර්ගඵලයෙන් භාගයයි කියන එක. ඒ කියන්නේ කොහොම ඇඳත් කොහොම කරත් වර්ගඵලය 24යි. ඒකෙන් හරි අඩක් වෙනවා මොකක් වුණාට පස්සේද? මොකක් වුණාට පස්සේද එහෙම වෙන්නේ? විකර්ණයක් මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වුණාට පස්සේ. හරි. ඒ නිසා මට මේකට උත්තරේ ලියන්න තියෙන්නේ මේකගේ 24 බෙදීම 2යි. ඒ නිසා 12යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. පැහැදිලිද? විස්තරය පැහැදිලිද? කාරණාව පැහැදිලි. හරි. හරි. මොකද කියන්නේ 11යි 4යි වෙලාව. අපි මේ ගාන හදනවද? තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක හදලා ඉස්සරහට යනවද නැත්නම් කෙලින්ම තියරි වලට යනවද? සමාන්තර ආශ්‍ර දෙකට යනවා. කියන බලන්න ඉක්මනින්. ඉක්මනින් කියන්න සමාන්තර ආශ්‍ර දෙකට යනවද මොකද කරන්නේ? ඉක්මනට කියන්න හදලා යමු කියනවා. අනිත් අය මොකද කියන්නේ? 11යි ඉන්නේ. කමක් නැහැ. මොකද කියන්නේ? අනිත් අයත් හදලා යන් කියලාද කියන්නේ? හරි. හදන්න බලන්න. හරි. විනාඩියක් දෙන්න. try කරමු. විනාඩියක් දෙන්න. හරි. හදන්න. මෙట్లోක් නැහැ. ඉක්මන් කරා. හරි. අපි යන්න. හරි. අපි වැඩේට යමු. හරි. මේකේ කියනවා රූපයේ දැක්වෙන්නේ ABCD සහ ADFE සමාන්තර ආශ්‍ර දෙකකි. එහිදී ඇති තොරතුරු අනුව BC දිග සොයන්න. හරි. මෙන්න මේ කියන විදිහට මෙන්න මේකයි ADCB කියන්නේ සමාන්තර ආශ්‍රයක්. AEFD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. හරි. ABCD ඊට පස්සේ ADFE සමාන්තර ආශ්‍රය. හරි. අපි අහන්නේ පළවෙනි එක BC වල දිග. BC. මෙන්න මේ BC වල දිග තමයි අහන්නේ. එතකොට අපිට කියත හැකි AD සමානයි BC නේ. AD සමානයි BC. AD සමානයි BC. ඒ නිසා ඒකත් 5 සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. මේක 5 සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ මෙයා අහනවා CFD බලන්න. CFD මෙන්න මේ කෝණයගේ අහනවා. ADC කෝණය අහනවා. ADC මේ කෝණය අහනවා. ඊට පස්සේ ECD ECD වල අගය අහනවා. හරි. අපිට දැන් මේක ගොඩ දාගන්න කොහෙන් හරි කෝණයක් හොයාගන්න වෙනවා. හරි. කෝණ කොහෙන් හරි හොයාගන්න එපයි. බැලුවාම මට කෝණයක් හම්බෙන එක තැනක් තියෙනවා. බලන්න මෙන්න මෙතන ත්‍රිකෝණය ඇතුලේ බලන්න මෙන්න මේ ත්‍රිකෝණේ මේ පාදයට මේ පාදයට සමානයි නේ. එතකොට පාද තුනම සමානයි කියන්නේ මේක අංශක 60යි මේක අංශක 60යි මේක අංශක 60යි කියලා මට ගන්න පුළුවන් නේද? සමදීපාද සමපාද ත්‍රිකෝණයක අපි දන්නවා කෝණයකගේ අංශක 60ක් වෙනවා. එතකොට මේක 60යි කියන්නේ මෙන්න මේකත් අංශක 60යි කියලා ගන්න පුළුවන් නේද? අවුලක් නැහැ. එහෙනම් ඒක ගත හැකි. මොකද ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. එතකොට මේකේ සම්මුඛ කෝණ සමාන වෙනවා. හරි. ඊළඟට බලන්න අපිට මොකක්ද ගොඩ දාගන්න පුළුවන් කියලා. හරි. මෙතන මට පේන තව කාරණාවක් තමයි බලන්න මේ AD පාදය සහ මේ BC පාදය සමාන්තරයි. AD පාදය සහ BC පාදය සමාන්තරයි. එතකොට මෙන්න මෙතන තියෙනව නේද? මෙන්න මෙතන මේ බලන්න. ඒකාන්තර කෝණ නේද මේ තියෙන්නේ? මේ බලන්න. ඒකාන්තර කෝණයක් නේද මෙතන මේ හැදලා තියෙන්නේ කියලා. හරි. මේක 60යි කියන්නේ එහෙනම් මේක 60යි. මේකත් 60යි. ඒ කියන්නේ මේ සම්පූර්ණ කෝණය මෙතන තියෙන සම්පූර්ණ කෝණය අංශක 120යි. ඒක 120යි කියන්නේ මේකත් 120යි කියලා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා සමාන්තර ආශ්‍රයක
සම්මුඛ කෝණ සමානයි. ඒ නිසා මේකත් හරි. එහෙනම් ඊළඟට ආයි මේ පැත්තෙන් මෙතන ආයි තියෙන බලන්න මේකේ පාදයේ සමානයි මේ පාදයේ සමානයි මේ පාදයේ සමානයි. එහෙනම් මේ කෝණේ ණයදාංශක 60ක් කියලා ගන්න පුළුවන්. බලන්න මේක 60ක් නිසා මේකත් 60යි. මෙන්න මේ කොටස ආයි අංශක 60ක් තමයි වෙන්නේ. මෙන්න මේ කොටසනේ සම්මුඛ කෝණ. හරි. මම හිතන්නේ වැඩි පැහැදිලි ඇති. එහෙනම් අපි අදාළ කෝණවල අගයන් ටික වෙන වෙනම හොයාගත්තා. හරිද? පැහැදිලිද? හරි. හිතන්නේ පැහැදිලි ඇති. හරි. පැහැදිලි ඇති. හරි. අපි යන් ඉස්සරහට. හරි. වැඩේ තේරිලා තියෙන්නේ. හරි. එහෙනම් මේ ගානත් හදන්න. මේ ගානත් හදන්න. හරි. පුංචි වෙලාවක් දෙන්න. try එකක් දෙන්න. අපි ඊට පස්සේ බලමු ඒ කොටසත් කොහොමද හදන්නේ කියලා. ඉක්මන් කරන්න. බලමු. මේකේ කියනවා මෙන්න මෙහෙම කාරණා. ABCD සමාන්තරාශ්‍රයේ BD විකර්ණය මත P හා Q ලකුණු කර ඇත්තේ. විකර්ණය මත Q ලකුණු කර ඇත්තේ. බලන්න BP කියන්නේ මේක කො මේ තියෙන්නේ BP සමානයි DQ. ඒක ලකුණු කරලා තියෙනවා. වනසේය අපිට කියනවා ADQ මෙන්න මේ ADQ කියන එක ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු. අපි ත්‍රිකෝණය ඇඳගමු කොහොමද කියලා. මෙන්න මේක තමයි කොට කියන ත්‍රිකෝණය. හරිද? මේ ත්‍රිකෝණයට අංග සම කරන්නලු BCP මෙන්න මේක. මෙන්න මේ දෙක අංග සම කරන්නලු. හරි. අපිට මොනවද තියෙන දත්ත අපිට මොනවද කරන්න පුළුවන්. අපි බලමු. මම මේ පින්තූරය තව ටිකක් ලොකු කරන්නම්. හරි. මෙන්න මේ දෙක තමයි අපිට තියෙන කාරණාව. හරි. අංග සම කරන්න නම් අපි දන්නවා ක්‍රම හතරක් තියෙනවා. මේකට ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන එක අපිට මෙතන පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒක පැත්තකින් තියනවා. තව අවස්ථා තුනක් තියෙනවා. පා කියලා. හරි. එතකොට මට දැනට පාදයක් ගොඩ මේ පේනවා. පාදයක් ගොඩ ගිහිලා තියෙනවා. හරි. පාදයක් හරි. තව මොකද්ද කරගන්න පුළුවන්? හරි. මොකද්ද ගන්න පුළුවන් කාරණාව? මේක ඇතුලෙන් සමාන්තරයි කියලා කොටසක් ගන්න විදිහකුත් නැහැ. ඕගොල්ලන්ට පේනවද මෙන්න මෙතන තියෙන මෙන්න මේ පාදයට මේ පාදයේ සමාන්තරයි කියලා පේනවද? හරි. ඒ පාද දෙක සමාන්තරයි කියලා පේනවද? මෙතන කියන තව කාරණාවක් තියෙනවා. හරි. මේ දෙක සමාන්තරයි කියලා මේක සමාන්තර ආශ්‍රයක් කියලාත් කියනවනේ. හරිද? මේ සමාන්තර ආශ්‍රයක් කියලාත් කියනවා. හරිද? එතකොට ඕගොල්ලන්ට පේනව නේද මෙන්න මේ දෙක සමාන්තරයි මේ දෙක සමාන්තරයි කියලා පේනව නේද? ඒ දෙක සමාන්තරයි කියන්නේ බලන්න මෙන්න මේක දිගේ මෙන්න මෙහෙම ගත්තොත් මම මෙන්න මේක දිගේ මෙහෙම අඳින්නම්. මෙන්න මෙහෙම ඇඳලා මෙහෙම ගත්තොත් ඔයගොල්ලෝ පේනවා Z අකුරක් හැදෙනවා. එතන Z අකුරක් හැදෙනවා කියන්නේ මෙන්න මේ කෝණේ මෙතන තියෙන මේ කෝණේ සමාන වෙනව නේද? කෝණ දෙක සමානයි නේද? එහෙනම් මට මේ කෝණෙකුයි තව කෝණෙකුයි හරි. එහෙනම් තව පාදයක් ගොඩ දාගත්තොත් වැඩේ හරි. මේක මොකක්ද? මේ ABCD කියන්නේ සමාන්තර රාශියක්. එහෙනම් සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සම්මුඛ කෝණ නෙමෙයි සම්මුඛ කෝණත් සමානයි. සම්මුඛ පාදත් සමානයි. ඒ නිසා මට කියත හැකි මේ පාදයට මේ පාදයේ සමානයි. මේ පාදයේ සමානයි. කෝණ දෙක සමානයි. නිසා මේක පාකෝපා අවස්ථාව යටතේ අංග සමයි කියලා කියන්න පුළුවන්. හරි. අපි ගමු පළවෙනි එක මොකද්ද? ADQ. ADQ ත්‍රිකෝණය හා BPC ත්‍රිකෝණය. හරි. අදාළ ඒවා ලියමු අපි. AD කියන්නේ මේක ඒක සමානයි BC ට හේතුව ABCD සමාන්තර ආශ්‍රයක්. ABCD සමාන්තර ආශ්‍රයක් නිසා. හරි. ඊට පස්සේ මට කියත හැකි DQ සමානයි PB හේතුව මොකද්ද? දත්තය. ඒගොල්ලෝ කිව්වා ඒ දෙක සමානයි කියලා. ඊළඟට DAQ බලන්න ADQ මෙන්න මේක ADQ සමානයි මේක මොකටද? මෙන්න මේකට. මොකද්ද? CBP ට නැත්නම් BPBC ට. මේක අපි ගත්තා ඒකාන්තර කෝණ. ඒ නිසා මට කියත හැකි එම නිසා පා අවස්ථාව යටතේ මොකද්ද?
ADQ ත්‍රිකෝණය අංග සමයි BPC ත්‍රිකෝණය වේ. හරි. මම හිතන්නේ වැඩේ පැහැදිලි. හරි. වැඩේ තේරෙන්න ඕන. හරි. හරි. ඊළඟට අපිට කියන්නේ මොකද්ද බලන්න. අපිට කියනවා AQ සමාන්තරයි PC බව. කො AQ? මෙන්න AQ සමාන්තරයි මොකද්ද කියන්නේ අනිත් එක? ඔව්. PC AQ කියන්නේ මේක. හරි. මෙන්න මේක. මෙන්න මේක තමයි AQ. AQ සමාන්තරයි කියලා පෙන්නන්නලු මේකට. PC ට. පාත් දෙකක් සමාන්තර කරගන්න නම් මට කෝණ දෙකක් සමාන කරගෙන මොකක් හරි මේක නිදාන්න වෙන්නේ ඒකාන්තර කෝණ දෙකක් සමාන කරගන්න හරි අනුරූප කෝණ දෙකක් සමාන කරගන්න හරි නැත්නම් මිත්‍ර කෝණ යුගලයක් 180යි කියලා ගන්න හරි නෙවෙන්නේ. එහෙනම් මට මේක පෙන්න ගන්න මට මෙන්න මෙතන මොකක් හරි එකක් කරන්න වෙනවා. හරි. බලන්න මේ දෙක සමාන්තර වුණොත් මට මෙන්න මේ අඳින එක නේද අඳින්න වෙන්නේ කියනකො චුට්ටක් බලන්න. මේ බලන්න. මම මෙන්න මෙහෙම ඇන්දොත් මෙතන මෙන්න මෙහෙම Z අකුරක් හැදෙනවා. හරිද? එතකොට මේ Z අකුරේ මේකයි සමානයි කිව්වොත් මේ කොටසයි සමානයි කියා ගත්තොත් මට කියන්න පුළුවන් නේද මේ දෙක සමාන්තරයි කියලා. හරි. ඒ දෙක සමාන්තරයි කියන්න පුළුවන්. එහෙනම් මං ගන්නවා බලන්න මේකයි එකතු කරොත් මේක හැදෙනවා. හරි. මේකයි එකතු කරොත් මේක හැදෙනවා. හරිද? ওই කොටස් දෙක හැදෙනවා. අපි දැන් දන්නවා මේ කොටස සමානයි කියලා දන්නවා. ඒකාන්තර කෝණ හින්දා. මේ කොටස සමානයි මොකද්ද? අනුරූප කෝණ. මොකද මේ දෙක සමාන නිසා. එහෙනම් මට කියද හැකි මේ දෙක සමානයි නේ. මේ දෙක එකතු වෙනා මේ දෙක එකතුවට සමානයි. ඒ නිසා මේක ගන්න පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික්වීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා ගන්න පුළුවන්. ඒ නිසා මේකේ එකතුව මේකට සමානයි මේකේ එකතුව මේකට සමානයි මේ දෙකේ එකතුවට සමානයි. ඒ නිසා මේකට සමානයි කියලා ගන්න පුළුවන්. මම හිතන්නේ වැඩේ තේරෙන්න ඇති. හරි. මම ඒක ලියන්න යන්නේ නැහැ. හරි.